නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කම්මං භික්ඛවේ වේදිතබ්බං කම්මානං දාන සම්භවෝ වේදිතබ්බෝ කම්මානං වේමත්තතා වේදිතබ්බා කම්මානං විපාකෝ වේදිතබ්බෝ කම්ම නිරෝධෝ වේදිතබ්බෝ කම්ම නිරෝධකාමී පටිපදා වේදිතබ්බාති අවසරයි මේ මොහොතේ සම්බන්ධව සිටින ගෞරවනීය මහා සංඝරත්නයන් ධර්ම ශ්‍රවණාබිලාසී ශ්‍රද්ධාව පින්වතුනි මේ මොහොතේ අපි සූදානම් වෙන්නේ ඊ타මත්ම වැදගත් ලෞතර බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර දුන් මේ ලෝකේ කෙනෙකුට සම්පතක් විදියට ගත හැකි ජීවිතය ලස්සන කරගන්නට යහපත අභිවෘද්ධිය සලසා ගන්නට ඊටත් වඩා බොදුමගෙහි ගමන් කරන හැම දිනාටම අවබෝධයෙන් යුක්තව ජීවිතය සකස් කරගන්නට අවශ්‍ය වන ලෞතර බුදු වදනක් ශ්‍රවණය කරලා මෙලොව අභිවෘද්ධිය පරලොව අභිවෘද්ධිය වගේම යථාවබෝධය ලැබීමේ අරමුණ පෙරදරි කරගෙනයි ඔබ හැමදෙනාම මේ මොහොතේදී අපිත් සමග ඒකාත්මික වන්නේ විශේෂයෙන් මතක් කළ යුතුයි අද දවසේදී අපි සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ බුදු දේශනාව තුළ තිබෙන ඉතාමත්ම ගැඹුරු ඒ වගේම හැම කෙනෙක්ම බොහොම සූක්ෂමව අවබෝධ කරගත යුතු අනෙකුත් සියලු දේශනා හා සම්බන්ධ ඉතාමත්ම වැදගත් දහම් මාතෘකාවක් අපි උත්සාහ කරනවා අපි තුල ඇති පුංචි අවබෝධයෙන් ඔබ තුල ඇති අවබෝධය තවත් ඒ පිළිබඳව දියුණු කරලා දහම තුල කොහොමද බුදුහාමුදුරුවෝ කර්මය කියන කාරණය පැහැදිලි කරන්නේ කර්මය කොයි තාක් අපේ ජීවිතයට බද්ධවක්ද මේ කර්මය නිසියාකාරව ගලපා ගනිමින් අපේ ජීවිතය සකස් කරගත යුත්තේ කෙසේද කියන මේ කරුණු කාරණයි අද දවසේදී මා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම සඳහන් කළ යුතුයි මේක ඊ타ත්ම බරපතල පුළුල් ගැඹුරු මාතෘකාවක් ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අවස්ථා ගණනාවකදී විවිධ පිරිස් විවිධ නයින් ගනිපු විග්‍රහ කරපු අද වෙන කොටත් විග්‍රහ කරමින් පවතින නිශ්චිත නිගමනයකට මේ කර්මය කියන කාරණය තුලදී මා මේ කතා කරන්නේ ධම්මගේ ධර්මාවබෝධය ලත් රහත් තෙරවරුන් ගැන නෙමෙයි ඊට මෙහා සිටින හැම දෙනාම තවමත් විවිධ නයින් අර්ථකථනය කරන බරපතල කාරණාවක් පිළිබඳව. එනිසා මුලින්ම සඳහන් කළ යුතුයි මේ මාතෘකාවට ප්‍රවේශ වෙන්නට මත්තෙන් අපේ ශාන්තිනායක බුදුහාමුදුරන් වහන්සේ අංගුත්තර නිකායේ අචින්ත්‍ය කියන සූත්‍රය තුල මෙන්න මෙහෙම දේශනාවක් කරනවා. කම්මං විපාකෝ භික්ඛවේ අචින්තේයෝ න චින්තේ තබ්බෝ යං චින්තෙන්තෝසෝ උම්මාදස්ස විගාතස්ස භාගියස්ස මේ කර්මය කියන කාරණය පිළිබඳව ඕනවට වැඩිය හිතන්න එපා. මේ කර්මය පිළිබඳව වඩා අවුස්සන්න යන්න එපා. බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ ලෝකේ තියෙනවා අපිට දිගට නොසිතිය හැකි එහෙම සිතලා ඉවර කර නොහැකි මාතෘකා කීපයක්. එකක් බුදුහාමුදුරුවන්ගේ ඒ උතුම් බුද්ධ විෂය උන්වහන්සේ ගැන
අපිට දිගින් දිගට හිතලා නිමක් කරන්න බෑ. අනිත් එක මේ ලෝකේ බුදුහාමුදුරුව පැහැදිලි කරනවා ධාන විෂය ගැන අපිට සිතලා නිමක් කරන්න බෑ. ඒ වගේම තමයි ලෝක විෂය ගැනත් බුදුහාමුදුරුව පැහැදිලි කරනවා ඕනවට වැඩි හිතන්න එපා. අනිත් විෂය තමයි අපි අද සාකච්ඡා කරන මේ කර්ම විෂය. බුදුහාමුදුරුව පැහැදිලිවම දේශනා කරනවා කම්මං විපාකෝ භික්කවේ අචින්තේයෝ මේක අචින්තේය විෂයක් නචින්තේ තබ්බෝ මේ කොහොමද වැඩි හිතන්න එපා යං චින්තෙන්තෝ සෝ උමාදස්ස විගතස්ස භාගියස්ස යමෙක් මේ කොහොමද වැඩි සිතනවා නම් මේ කාරණය පිළිබඳව දිගින් දිගට සිතනවා නම් ඔහු උම්මත්තකේ වෙනවා කියලායි බුදුහාමුදුරුව පැහැදිලි කරේ. ඒ නිසා ශ්‍රද්ධාන් සාරී සදහැවතුනි ඔබේ අපේ උම්මත්තක බව නැති කිරීම සඳහායි මේ උතුම් වූ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මේ බරපතල ගැඹුරු මාතෘකාව සාකච්ඡා කර අපේ මනස කලබවා ගන්නට නෙමෙයි කර්මය පිළිබඳව අප තුළ ඇති පුංචි පුංචි ගැටලු निराකරණය කරගන්නට අපි දන්නා පමිණින් අප තුළ ඇති පුංචි දැනුමින් කර්මය පිළිබඳව අපට ඇති ගැටලු ලිහිල් කර ගැනීමේ අරමුණිනුයි මේ මාතෘකාව පිළිබඳව අද සාකච්ඡා කරන්නේ. ලෞතර බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේදී නිබ්බේධික කියන සූත්‍රය තුල පැහැදිලි කරනවා දේශනා කරනවා කම්මං භික්ඛවේ වේදිතබ්බං කම්මානං නිදාන සම්භවෝ වේදිතබ්බෝ කම්මානං වේමත්තතා වේදිතබ්බා කම්මානං විපාකෝ වේදිතබ්බෝ කම්ම නිරෝධෝ වේදිතබ්බෝ කම්ම නිරෝධගාමිනී පටිපදා වේදිතබ්බාදී කියලා. මේ කර්මය පිළිබඳව උන්වහන්සේ පැහැදිලි කරනවා 6 ආකාරයකින් අපි බලන්න ඕන. අපි දැනගන්න ඕන. කම්මං භික්ඛවේ වේදිතබ්බං මහණෙනි මේ කර්මය පිළිබඳව දන්නවද කියලා උන්වහන්සේ අහනවා. අපි මේ කර්මය කියන කාරණේ දැනගන්න ඕන. කම්මානං නිදාන සම්භවෝ මේ කර්මයන්ගේ හට ගැනීම මේ කර්මයන්ගේ නිදානය මේ සම්භවය කොහොමද මේ කර්මය හටගන්නේ කියන කාරණය බෞද්ධයෝ විදියට අපි දැනගත යුතුයි. කම්මානං වේමත්තතා වේදිතබ්බා අනිත් කාරණය මේ කර්මයන් තුල ඇති විවිධ ප්‍රභේද අපි දැනගන්න ඕන. මේක ඉතාමත්ම වැදගත්. කම්මානං විපාකෝ වේදිතබ්බෝ මේ කර්මවල විපාක අපි දැනගෙන ඉන්න ඕන. බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා බොදු මගේ ගමන් කරන හැම කෙනෙක්ම දැනගත යුතු ඉතාමත්ම වටිනා කාරණයක් කියලා මේක. කම්ම නිරෝධෝ වේදිතබ්බෝ කම්ම නිරෝධය කියලා දෙයක් තියෙනවා. මේ කර්මය නැති කරන්න වැඩපිළිවෙලක් තියෙනවා. කම්ම නිරෝධ ගාමිනී පටිපදා වේදිතබ්බාති අන්නේ කර්මය නැති කිරීම පිළිබඳව ඒ කර්මය නැති කරන වැඩපිළිවෙල පිළිබඳව අපිට අවබෝධයක් තිබෙන්න ඕන. ඒ නිසා අපි මේ මොහොතේදී තාමත්ම සරලව මේ කාරණා පිළිබඳව සාකච්ඡා කරන්නයි සූදානම් වෙන්නේ. පින්වතුනි මුලින් අපි දැනගන්න ඕන කර්මය කියලා කියන්නේ මොකක්ද කියන කාරණේ. බොහොම සරලව ඔබ අපි හැම දිනම දන්නවා කර්මය කියලා කියන්නේ ක්‍රියාවට බව. බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ හිතාමතා එහෙම නැත්නම් සචේතනිකව කරන සෑම දෙයක්ම මෙන්න මේ කර්ම කියන ගොඩට අයත් බව. එහෙමත් නැත්නම් ඔබ අපි දන්න විවහාර කරන කුසල අකුසල මේ පුජ්‍යලයා විසින් කරනු ලබන කායික මානසික ක්‍රියා කර්ම කියලා අපි පැහැදිලි කරනවා. ඊ타ත්ම ජනප්‍රිය හැම දිනම දන්න චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචා මනසා. සිතින් සිතලා චිත්ත චෛතසිකයන්ගේ ක්‍රියාකාරීත්වයෙන් යම් කෙනෙක් යමක් කරනවා නම් යම් කෙනෙක් යමක් ප්‍රකාශ කරනවා නම්
සචේතනිකව සිත මුල් කරගෙන ඒක කර්මයක් කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කළා. විශේෂයෙන් මේ මොහොතේදී අපි සිහිපත් කරන්න ඕන අපේ ශාන්තිනායක බුදු පියාණන් වහන්සේ මීට වසර 2600කට පෙර ආතුව මේ ලෝකෙට පහළ වෙනකොට එදා පැවතුන සාමයික පරිසරය තුල මේ කාරණය පිළිබඳව පුළුල්ව සාකච්ඡා කළා. කර්මය කියන කාරණේ බෞද්ධ අපට අයිති කාරණයක්, අපට පමණක් අයිති කාරණයක් නෙමෙයි. අපි පමණක් සාකච්ඡා කරන කාරණේකුත් නෙමෙයි. නමුත් මේ සමාජය තුල බ්‍රහ්මජාල සූත්‍රයේ අපූර්වවට පැහැදිලි කරනවා එදා විවිධ ආගමික වශයෙන් දියුණු ඥානයක් නුවණක් ලබා සිටි ශාස්ත්‍රූවරු මේ කර්මය පිළිබඳව දැනගත්තේ නිකම්ම නෙමෙයි, අහලා නෙමෙයි. එයාට තිබුණා පෙර භවයන් දැකීමේ නුවණ. පුබ්බේ කත මේ පෙර පුබ්බේ නිවාසානුස්සති ඥානය කියන පෙර තමන්ගේ ජීවිතයන් පැවති ආකාරය පිළිබඳව අපි එහෙම නැත්තම් කියනවා සත්වයාගේ අතීත භවයන් පිළිබඳව දැකීමේ නුවණක් තිබුණා. පුබ්බේ නිවාසානුස්සති ඥානය. අනිත් පැත්තෙන් එයත්න්ට තිබුණා මේ සිත දියුණු කළ නිසා චුතෝපපාත ඥානය අනාගත භවයන් දැකීමේ නුවණ. මේ පුබ්බේ නිවාසානුස්සති ඥානය චුතෝපපාත ඥානය මේ ඥාන දෙකම තිබුණත් මේ පිරිස් කර්මය විග්‍රහ කරද්දී ඒ අයට මේ කර්මයේ තිබෙන අපූර්වත්වය මෙහි තිබෙන බරපතලම ස්වභාවය තේරුම් ගන්න හැකියාවක් ලැබුණේ නැහැ. ඒ නිසා ඔබත් අපිත් වාසනාවන්තයි සදහැවතුනි. ඔබට අපිට පෙර කල පැවති කඳ පිළිබඳ නුවණක් නැති වුණාට, චුතෝපපාත නුවණක් නැති වුණාට, එවන් නුවණක් පැවති ඒ අතීතයේ සිටි ශාස්ත්‍රවරුන්ට වඩා අපිට කර්මය පිළිබඳව සිතන්න පුළුවන්, නිවැරදිව දකින්න පුළුවන් අවස්ථාව උදා වී තිබෙනවා. යං කිංචායම් පුරිස පුග්ගලා පටිසංවේදේති සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා සබ්බන්තං පුබ්බේ කත හේතු කියලා පිරිසක් කිව්වා. මිනිසාට එළඹෙන සැප දුක අදුක්ඛම සුඛ මේ සියලු දේ මිනිසාට ලැබෙන්නේ, සත්වයාට ලැබෙන්නේ ඔහු කල අතීතයේ කල පුබ්බේ කත හේතු පෙර කරන ලද කර්ම නිසාමයි කියලා පැහැදිලි කරා විශේෂයෙන් ජෛන මහාවීරතුමන් වගේ එදා සිටි කර්මවාදී ශාස්ත්‍රූන්. ඒ අතර තව පිරිසක් කිව්වා කර්මය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරලා යං කිංචායම් පුරිස පුග්ගලා පටිසංවේදේති සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා සබ්බන්තං ඉස්සරණින් මානවාදිනෝ. එයයි කිව්වේ මේ මුළු ලෝකෙම මේ මිනිස්සුන්ට සැප දුක මදහත් බව මේ සියලු දෙන්නේ මේ සියල්ල පාලනය කරන්නේ මහා බලගත් ඊශ්වරයෙක් කියලා. එනිසා කර්මය පිළිගත් පිරිසකුත් හිටියා, කර්මයෙන් නොපිළිගත් පිරිසකුත් හිටියා. හැබැයි මේ කර්මය පිළිගත් පිරිස අපි අගය කළ යුතුයි. ඔවුන් දැනගෙන හිටියා පුජ්‍යලයක් කරන ක්‍රියාවට ප්‍රතිඵල තියෙනවා කියන කාරණය. බුදුහාමුදුරුවෝ උන්වහන්සේ තුල පැවති ආසවක්ඛ ඥානය තුලින් මේ නිවැරදි මාවතකට යොමු කරලා කර්මය තුල මිනිසුන් ගැලිලා තෙරපිලා අනවබෝධයෙන් පැටලී සිටි සමාජයකට යථාවබෝධය කර්මය පිළිබඳ නිවැරදි අවබෝධය ලබා දෙන උන්වහන්සේ කටයුතු කළා. එනිසායි බුදුහාමුදුරුවෝ පැහැදිලි කළේ සියලුම ක්‍රියාවන් දැන හෝ නොදැන කරන සියලු ක්‍රියාවන් කර්ම ලෙස සඳහන් කළ සමාජයකට නෑ හිම වෙන්නේ. චේතනාහම් වික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචා මනසා. සිතින් සිතිය යුතුයි, මනස මුල් විය යුතුයි. මනස මුල් වෙලා කරනු ලබන ක්‍රියායි කර්මයේ හැටියට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරේ. එනිසා මේ චිත්ත චෛතසිකයන්ගේ ක්‍රියාකාරීත්වය අදහස් කිරීමකින් තොරව, හැඟීමකින් තොරව
සච්ඡන්දතාවයක් නැතිව කරන කිසිම ක්‍රියාවක ප්‍රතිඵල නැහැ කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කළා. ඒ නිසා මුඛ වාඩම් දාගෙන එල්දියෙන් සම්පූර්ණයෙන් වෙන් වෙලා කොළ අතු වලින් පිස දමමින් සබ්බවාරි වාරිත සබ්බවාරි පුට සබ්බවාරි යුත සබ්බවාරි දුත ඔය ආදී වශයෙන් විවිධ වූ දුත්තාංග ධර්මින් මේ කර්මය වළක්වා ගන්න. ක්‍රියා කරපු නව කර්ම වළක්වා ගන්නට ක්‍රියා කරපු සමාජයකට ශරීරයට අප්‍රමාණ දුක් දෙමින් ශරීරය තවමින් පීඩාවට පත් කරමින් අතීත කර්ම ඡය කරන්නට වෙරදරපු සමාජයකට බුදුහාමුදුරුවෝ නිවැරදි මාවත පසක් කරන්න කටයුතු කළා. එනිසා ඔබ අපි හැමදෙනාම අද දන්නවා කර්මය කියන්නේ මොකක්ද කියලා. චිත්තචෛතසිකයන්ගේ ක්‍රියාකාරීත්වයට මේ චිත්තචෛතසිකයන්ගේ ක්‍රියාකාරීත්වයේ තුලින් අපි හැමදෙනාම මනස මුල් කරගෙන වචනයෙන් යමක් ප්‍රකාශ කරයිද ශරීරයෙන් යම් ක්‍රියාවක් කරයිද ඒ සියල්ල කර්ම. මනසාචේ පදුට්ටේන බාසතිවා කරෝතිවා ධම්මපදයේ පළමුවෙනි ගාථාවේදී බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ පදුට්ටේන මනසාවා නරක සිත මුල් වෙලා බාසතිවා කරෝතිවා කතා කරයිද ක්‍රියා කරයිද මනසාචේ පසන්නේන ප්‍රසන්න වූ මනස මුල් වෙලා බාසතිවා කතා කරයිද කරෝතිවා ක්‍රියා කරයිද මෙන්න හොඳ මෙන්න නරක මෙන්න කුසල් මෙන්න අකුසල් මෙන්න කර්ම මෙන්න හොඳ කර්ම මෙන්න නරක කර්ම කියලා බුදුහාමුදුරුවෝ පුරුවට පැහැදිලි කරනවා. ඒ නිසා හැම මොහොතකම අපේ මනස පූර්වාංගමයි අපේ මනස මුල් වෙලා මනසාචේ පදුට්ටේන ඒ මුල්ලු මනස අප්‍රසන්න නම් ඒ අප්‍රසන්න මනසින් අපි බාසතිවා කතා කළොත් ඒක මුසාවාදයක් ඒක පිසුනා වාචයක් ඒක පරුසා වාචයක් එහෙම නැත්නම් ඒක සම්පප්පලාපයක්. පදුට්ටේන මනසාවා කරෝතිවා අප්‍රසන්න මනස මුල් වෙලා අපි ක්‍රියා කළොත් ඒක ප්‍රාණඝාතයක් ඒක අදත්තාදානයක් එහෙම නැත්නම් කාම විත්‍යාචාරයක්. තතෝණං දුක්ඛමන් වේති මෙන්න මේකේ ප්‍රතිඵල බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. ඒ ප්‍රතිඵල සත් සුදක්සේ පැහැදිලි. තතෝණං දුක්ඛමන් වේති දුක් විපාකගෙන දෙනවා චක්කංව වහතෝ පදං හරියට ගොනා පසුපස රිය සකයනවා වගේ. මනසාචේ පසන්නේන අපි ප්‍රසන්න වූ මනසින් බාසතිවා කතා කරනවා නම් කරෝතිවා ක්‍රියා කරනවා නම් ඒ කතාව බොහොම සාන්තයි. ඒක මට ඒ වගේම අනිකට හානියක් නොවන ප්‍රසන්න වචන ක්‍රියා කරනවා නම් ඒ ක්‍රියාව මට හානියක් නොවන අනිකට හානියක් නොවන යහපත් ක්‍රියාවක්. තත්තෝණං සුඛමන් වේති බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා ඒක සැප විපාක දෙනවා ඔබට. ඡායාවාන පායිනී කිසිම බරක් කිසිම අමාරුවක් නැතුව ඔබේ පසුපස්සෙන් ඔබව අත් නොහැර එන සෙවණැල්ලසේ ඔබට යහපත අභිවෘද්ධිය සඳහා හේතු වෙනවා කියලායි පැහැදිලි කළේ. ඒ නිසා ධම්මපදයේ ආරම්භ කරනකොටම අපි යහපතින් ඈත් කරලා යහපතට නැඹුරු කරන්නට අකුසලයෙන් වෙන් කරලා කුසලය කරා යොමු කරන්නට අපිට නිවැරදි නිසි මාවත සකස් කර දෙන ආයුරු අපිට පැහැදිලි වෙනවා. එතකොට මේ මොහොතේදී අපි සිතන්න ඕන පින්නතුනි චේතනාත්මක ක්‍රියාවක් මේ අපි සිතින් සිතලා කරනු ලබන චේතනාත්මක ක්‍රියාවක් ඕනෑම ක්‍රියාවක් අවසාන වෙන්නේ විපාක දිය හැකි ශක්ති වේගයක් විපාක දිය හැකි යම් බලයක් අපේ సంతානය තුල රඳවලා කියන කාරණේ. මනස මුල් කරගෙන කරන හොඳ හෝ නරක කය වචනය යොමු කරලා කරන ඕනෑම
මේ සචේතනික ක්‍රියාවක අවසානය විපාක දිය හැකි ශක්තියක් අප තුළ රඳවලයි නිමා වෙන්නේ. මලින් හටගන්න ගහක පිපෙන මල් අවසාන වෙන්නේ පර වෙලා පෙති හැලිලා මල නිමාවටපත් වෙනවා. හැබැයි මල නිමා කරන්නේ ඒ මල හටගත්ත නටුවේ යම් දෙයක් ඉතුරු කරලා. මලේ නටුවේ ඵලයක් හට ගැනීමේ ශක්තිය ඉතුරු කරලායි මල පර වෙලා පෙති හැලිලා වියකිලා යන්නේ. අපේ චේතනාත්මක ක්‍රියාවනුත් එහෙමයි. අපි සිතන හැම ක්‍රියාවකම අපට නොදැනුණාට අපට නොපෙනුණාට යම් ශක්තියක් ඉතුරු කරලා ක්‍රියාව නිමාවටපත් වෙනවා. ඒ නිසා මේ ගැන අපි බොහෝම සූක්ෂමව ඒ වගේම ඊ타ත්ම අවබෝධයෙන් යුක්තව සතියෙන් යුක්තව සිතමින් ක්‍රියා කළ යුතු වෙනවා. බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා කම්මං විපාකෝ වත්තන්ති විපාකෝ කම්ම සම්භවෝ තස්මා පුනප්පවෝ හෝති එවං ලෝකේ පවත්තති. මේ කර්ම රැස් කරන නිසා මේ විදියට අපි කර්ම සිදු කරන නිසා එයින් විපාක ලැබෙනවා. විපාක කියලා කියන්නේ වේදනීය දෙයක්, විඳින දෙයක්, විඳීමක්. එනිසා කම්මං විපාකෝ වත්තන්ති අපි කර්ම රැස් කිරීම නිසා එයින් විපාක ඇති වෙනවා. එතකොට මේ විපාක කියලා කියන්නේ කර්මයෙන් හටගන්න දෙයක්. කර්මය නිසා ඇති වුණ දෙයක්. එතකොට විපාක නිසා මොකද වෙන්නේ? විපාකෝ කම්ම සම්භවෝ තස්මා පුනබ්බවෝ හෝති. විපාක නිසා පුනර්භවය ඇති වෙනවා. නැවත ඉපදෙනවා. ඒවං ලෝකෝ පවත්තති. මේ නිසා මේ ලෝකේ අපි හැම දෙනාම මෙරි මෙරි ඉපදී මහා ගමනක යනවා. බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ කර්ම රැස් කිරීම නිසා අනිවාර්යෙන්ම විපාක තියෙනවා. හොඳ කර්ම කළොත් හොඳ විපාක, නරක කර්ම කළොත් නරක විපාක. එතකොට මේ විපාක කියලා කියන්නේ කර්මයන්ගෙන් හටගත්ත දෙයක් නම් මේ විපාක නිසා මොකද වෙන්නේ? නැවත උපතක් ඇති වෙනවා. එහෙනම් අපිට පැහැදිලි අපේ උපතට ප්‍රධානම කාරණය හොඳ හෝ නරක සචේතනික අපි කරන සචේතනිකව කරන ක්‍රියා කියන්නේ. යාදි සංවපතේ බීජං තාදි සංහරති පල. කල්යාණකාරින් කල්යාණං පාපකාරින්ච පාපකම් කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ ඔබ හොඳ බීජ වැපුරුවොත් හොඳ අස්වැන්න ඔබට ලැබෙනවා. ඔබ නරක බීජ වැපුරුවොත් අස්වැන්න නරක වෙනවා. මේක විද්‍යානුකූලව බලුවාම හේතුඵල න්‍යායට අදාළ කාරණය. එනිසා අපි කරන ක්‍රියාව තුළ සචේතනික ක්‍රියාව තුළ හොඳ හෝ නරක ශක්තියින් අපි ඉතුරු කරනවා. එහි විපාක අපිට යාදි සංවපතේ බීජන්තාදි සංහරතේ පලං. හරියට වපුරපු විදියට ඒ බීජවලට අවශ්‍ය ආකාරයට ඵල ලැබෙනවා වගේ. කල්යාණකාරින් කල්යාණම් පාපකාරින්ච පාපකං. අපි අයහපත වැපුරුවොත් අපිට අයහපත අස්වැන්නක් විදියට ලැබෙනවා. යහපත වැපුරුවොත් අපිට යහපත ඒ විදියටම අස්වැන්නක් ලෙස ලැබෙනවා. ඒ නිසා මේ කර්මය තුල අපි හැම මොහොතකම සිටිය යුතුයි. අපේ මනස මූලික වෙලා අපේ මුව විවෘත වෙන හැම මොහොතකම සිටිය යුතුයි. මනස මූලික වෙලා අපේ ශරීරයේ ක්‍රියාත්මක වෙන හැම මොහොතකම අපි සතියෙන් යුක්තව ක්‍රියාත්මක විය යුතුයි. එනිසා මේ වෙලාවේදී විශේෂයෙන් මේ කාරණයක් මතක් කරන්න ඕන. අපේ ලෞතුරා බුදුහාමුදුරුවෝ මේ කර්මය නැමැති න්‍යාය දේශනා කළේ විශේෂයෙන්
ධනවතුන් ආරක්ෂා කිරීමට එහෙම නැත්නම් මේ ලෝකේ ඉන්න දුප්පත් මිනිස්සු සනසන්න නෙමෙයි. මේ මාතෘකාවට ප්‍රවේශ වෙන්නට මත්තෙන් මේ පිළිබඳ සාකච්ඡා කරන්නට මත්තෙන් අපි මේ කාරණය සඳහන් කරන්න ඕනේ. ඒ වගේම මේ ජීවිතයෙන් උරුම වෙන වාසනා මහිමය පිළිබඳ මනෝ දර්ශනයක් පෙන්වන්නවත් නෙමෙයි බුදුහාමුදුරුවෝ මේ කර්ම න්‍යාය පෙන්වුවේ. එතකොට බුදුදහමට අනුව කර්මය පැහැදිලි කරන්නේ මිනිස්යන් අතර පවතින සමානතා අසමානතා දැකගන්ට ඒ සමානතා අසමානතා තුලින් නිවැරදි වූ කර්ම කිරීමට මිනිසයා පොළඹන්ටයි බුදුහාමුදුරුවෝ කර්මය පිළිබඳව දේශනා කළේ. කම්මස්සකා මානව සත්තා කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ. මේ විදිහට මේ කර්මය අපිත් එක්ක බද්ධ වෙලා අපේ ජීවිතවලට බැඳිලා මේ කර්මය නිසා අපිව ඇදගෙන යනවා. මේ කර්මය යම් දවසක අපිට නතර කළ හැකිද? වෙන මුකුත් කළ යුතු නැහැ. එදාට අපේ මේ සාංශාරික ජීවිතය නතර වෙනවා කියලයි බුදුදහමේ පැහැදිලි කරන්නේ. ඒ නිසා පින්නතුනි අපි හැමදෙනාටම මේ කර්මය පිළිබඳව ගැටලු ගොඩාක් මතුවෙනවා. හැම කර්මයක්ම අපි මේ කරන එක වගේද? ඒ කර්මවල විපාක දෙන ආකාරය අනුව ඒවා අතර විශේෂතා තියෙනවද? කර්මයක් කළ විට ඒවා ගබඩා වෙලා තියෙන තැනක් කොහේ හරි තියෙනවද? මෙන්න මේ වගේ ගැටලු අපිට ගණනාවක් මේ කර්මය පිළිබඳව සාකච්ඡා කරනකොට මතුවෙනවා. ලස්සන කතාවක් තිබෙනවා අංගුත්තර නිකායේ තික නිපාතේ. එක දවසක් බුදුහාමුදුරුවෝ ළඟට මොග්ගල්ලාන කියන බ්‍රාහ්මණය ඇවිල්ලා බුදුහාමුදුරුවෝත් එක්ක කර්මය පිළිබඳව සාකච්ඡා කරනවා. මෙහෙම සාකච්ඡා කරද්දී බුදුහාමුදුරුවෝ මේ කර්මය පිළිබඳව කාරණා හතරක් පැහැදිලි කරනවා. අත්ති බ්‍රාහ්මණ කම්මං කන්නහං කන්න විපාකං. අත්ති බ්‍රාහ්මණ කම්මං සුඛං සුඛ විපාකං. අත්ති බ්‍රාහ්මණ කම්මං කන්නං සුඛං කන්න සුඛ විපාකං. අත්ති බ්‍රාහ්මණ කම්මං අකන්හං අසුඛං අකන්න සුඛ විපාකං. කම්මක්ඛය සංවත්ති. ඉතාමත්ම සූක්ෂමව සිටිය යුතු බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන මෙන්න මේ කරුණු හතර අපිට ඉතාම වැදගත්. මේන් පැහැදිලි කරන්නේ අකුසලයි කුසලයි කියලා ප්‍රධාන කර්ම කොටස් දෙකක් තියෙනවා. අකුසල කර්ම දුගතිගාමී. ඒවට කියනවා කළු විපාක තියෙන කළු කර්ම කියලා. කුසල කර්ම සුගතිගාමී. ඒවට සැප විපාක තියෙනවා. උන්වහන්සේ පැහැදිලි කරන මේ තුන්වෙනි කාරණය අත්තේ බ්‍රාහ්මණ කම්මං කන්නං සුඛං කන්න සුඛ විපාකං. කන්න සුඛ විපාකං. එතකොට තව කර්ම තියෙනවා පව්පින් කියන මේ දෙක මිශ්‍ර වෙච්ච කර්ම. අනිත් එකත් ඒ වගේමයි. අත්ති බ්‍රාහ්මණ කම්මං අකන්නං අසුඛං අකන්න සුඛ විපාකං. ඒකේ පව්පින් වලට අයත් නොවන කර්මක්ෂයට නොගෙනන දේ පිළිබඳව සාකච්ඡා වෙනවා. ඒ නිසා මේ කර්මය පිළිබඳව නුවණින් විමසිය යුතු බුදුහාමුදුරුවෝ සූක්ෂමව ඉතාමත්ම ගැඹුරින් දේශනා කරන ලද කොටස් කීපයක් ඇතුළත් වෙනවා. මුලින් මම හිතනවා ඔබ අපි හැමදෙනාම පැහැදිලි කරගත යුතුයි කර්මය පිළිබඳව කොහොමද මේ දේශනාවන් තුල ගැබ් වෙච්ච සමහරෙක්ට ලොකු තර්කයක් විතර්කයක් තියෙනවා සමහර කාරණා කියනකොට
අපි අභිධර්ම පිටකයෙන් යමක් ගත්තොත් ඒක බුද්ධ දේශනාවන්ද සමහර කොටස් සාකච්ඡා කරනකොට එය සූත්‍රගත දේවල්ද මේ මූලික බුදු සමය තුල සඳහන් වෙනවාද? ඒ නිසා මුලින්ම සඳහන් කරන්න ඕන මේ ශාසන ඉතිහාසය තුල හිටපු අවබෝධයෙන් යුතු ධර්මඥානය ලද රහතන් වහන්සේලාගේ පටන් ඇත්තෝ ඔබේ අපේ මේ විදියට මේවා පටලවා ගන්න සියලු දෙනාගේ යහපත සඳහා අපිට වන්දනීය පූජනීය අට කතා සම්ප්‍රදායක් මේ ධර්ම කරුණු ලිහිල් කරන්න අට කතා විවරණයන් ටිකක් පැහැදිලි කරනවා. ඒ නිසා මේ හැම එකම තියෙන්නේ සූත්‍රාගත විවිධ තැන්වල බුදුහාමුදුරුවෝ දේශනා කළ බුද්ධ දේශනාශ්‍රයෙන් ගනිපු කරුණු. එනිසා මේ අට කතාවල අභිධර්මාර්ථ සංග්‍රහයි සාරාර්ථ දීපණී පැහැදිලිව සඳහන් කරනවා කර්මය නිවැරදිව පැහැදිලි කරගන්න කරුණු 12ක්. කර්මයෙන් කෙරෙන කාර්ය වශයෙන් විපාක දෙන පිළිවෙල වශයෙන් විපාක දෙන කාල වශයෙන් ඊ타මත්ම නිවැරදිව මේ කර්මය තේරුම් ගන්න සකස් කරලා තියෙනවා. මුලින් අපි බුදුහාමුදුරුවෝ දේශනා කරන මේ කර්මය කියන කාරණේ අවබෝධ කරගන්නට නම් මම හිතනවා මේක ඊ타මත්ම වැදගත්. ඔබ හැමදෙනාම දන්නවා. හැබැයි දැනගත්තට ඔබ අපි හැමදෙනාම පටලගෙන මේ කර්මයන් මිශ්‍ර කරගෙන මේ කර්මයන් සාකච්ඡා කරනකොට අපිට මතුවෙනවා සමහරු අහන ගැටලු වලින් මේ කර්මය නිසා මේ කර්මයේ පිළිබඳ ඉගැන්වීම නිසා නිවැරදි අර්ථකථනයකට පැමිණෙන්නට නොහැකි පිරිස් පිළිබඳව බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ජනක උපස්තම්භක උපපීඩක උපඝාතක ගරුක ආසන්න ආචින්න කටත්තාන දික්ඨ ධම්ම වේදනීය උපපජ්ජ වේදනීය අපරාපරිය වේදනීය අහෝසි කියලා කර්මය කොටස් 12කට බෙදලා මේ කොටස් 12න් කෙරෙන කාර්ය වශයෙන් විපාක දෙන පිළිවෙල වශයෙන් විපාක දෙන කාලය වශයෙන් තවත් කොටස් 3කට බෙදලා විග්‍රහ කරනවා. ඒ නිසා මම හිතනවා අපි තාමත්ම කෙටියෙන් මේ පිළිබඳව සාකච්ඡා කළොත් වැදගත් කියලා. ජනක කර්ම කියලා කියන්නේ මුලින් කර්මයේ කෙරෙන කාර්ය පිළිබඳව කර්මයේ මූලික කාර්යයන් පිළිබඳව කර්මයෙන් වෙන කාර්යයන් පිළිබඳව අපි සිතුවහම ජනක කියන කර්මය තුලින් තමයි පින්නතුනි මේ ලෝකෙ මිනිස්සුන්ට අලුත් භවයක උත්පත්තිය සලත්සන්නට අලුත් භවයකට මිනිසුන් තල්ලු කරන්නට ශක්තිය සපයන්නේ මෙහෙයවන්නේ මේ ජනක කියන කර්මය. ඒ නිසා මේ ජනක කියන කර්මය තුලින් පැහැදිලි කරන්නේ කොහොමද මිනිසා කොහොමද සත්වයා සාංශාරික භවයට තල්ලු කරන්නේ. එතකොට පුජ්‍යලයා සාංශාරික භවයට තල්ලු කරන්න හේතු වෙන තල්ලු කරන කර්මයට කියනවා ජනක කර්මය කියලා. ජනක කර්මය මගින් තමයි අපි මේ කතා කරන පටිසන්ධි විඥානය කියන නැවත උපතකට අවශ්‍ය කරන ශක්තිය නැවත උපතක් කරා පෙළඹවීම සිදු කරන්නේ ජනක කියන කර්මය තුලින්. ඊට පස්සේ වෙන උපස්තම්භක කියලා තවත් කර්මයක්. උපස්තම්භක කර්මයෙන් කරන්නේ මේ පුජ්‍යලයා නැවත උපතක් ලැබුවට පස්සේ ජනක කර්මය කියන කර්මයේ බලයෙන් දැන් අපි ඉපදුණු මොහොතේ සිට මැරෙන මොහොත දක්වා සචේතනිකව යම් දවසකද අපට අවබෝධය ලැබුණේ සිතල ක්‍රියාත්මක කරන්න අපි පෙළඹුණේ එදා සිට අපි කරන සචේතනික සියලු ක්‍රියාවන් අපේ විඥාණය තුල හෝ යම් තැනක අපවත් බද්ධ කරගෙන ශක්තියක් වශයෙන් තියෙනවා. මේ ශක්තිය තමයි
ජනක කර්මය තුලින් නැවත උපතකට යොමු කරන්නේ. එතකොට උපස්තම්භක කර්මය තුලින් කරන්නේ අපි මිය ගියහම එහෙම නැත්නම් පෙර භවයේ සිට අපි මේ භවයට පැමිණියහම අපිට ජීවත් වෙන්නට අවශ්‍ය කරන ශක්තිය අපව මේ ලෝකෙ තුල ජීවත් කරවන්නේ උපස්තම්භක කියන කර්මයෙන්. එතකොට සත්වයා මිය යන්නේ නැතුව සමහර විට උපන් හැටියේ මිය යනවා, සමහරු ටික කාලයක් ජීවත් වෙලා මිය යනවා, තවත් අය බොහෝ ආයුෂ අත්විඳලා මිය යනවා. මේ මොන විදියක හරි මේ ලෝකය තුල අපව ජීවත් වෙන්නට අපට ශක්තිය දෙන්නේ උපස්තම්භක කියන කර්මය තුලින්. ඒ නිසා ජනක කර්ම වේගයෙන් යම් ආත්මයක් ලැබුවා නම් ඒ උපත ඒ ලබන සත්වයන් මේ භවයේ කලක් ජීවත් කරවන්නේ ජීවත් කරන්න ඉඩ සලසන්නේ මේ උපස්තම්භක කියන කර්මයෙන්. උපපීඩක කියලා තව කර්මයක් පැහැදිලි කරනවා. උපස්තම්භක කර්ම ශක්තියෙන් ඒ කර්ම උදව් ලැබමින් අපි කාලයක් ජීවත් වෙනකොට සත්වයට පුජ්‍යලයට එහෙම ජීවත් වෙන්න ඉඩ දෙන්නේ නැතුව ඔහුගේ ජීවිතයට වරින් වර කරනු ලබන කරදර හිරිහැර තමයි මෙන්න මේ උපපීඩක කර්මය තුලින් පැහැදිලි කරන්නේ. ඔබ අපි හැමදෙනාම කියනවා අපේ ජීවිතවලට මේ දවස්වල බොහොම කරදරයි හිරිහැරයි කරන ක්‍රියාවන් වල ප්‍රතිඵල නැහැ. ජීවිතයට පීඩාවන් ගෙන දෙන දේමයි සිදු වෙන්නේ. සමහරු දහිවයට දානවා. සමහරු විවිධ බලවේගවලට පවරනවා. ඒ නිසා බුදුදහමේ පැහැදිලි කරන්නේ උපපීඩක කර්මය බලවත් වෙනකොට උපපීඩක කර්මය තුලින් තමයි පුජ්‍යලයාට ඔහුට සැපසේ ජීවත් වන්නට ඉඩ නොදී විවිධාකාරයෙන් කරදර ඇති කරන්නේ කියලා. සමහර විට දීපල විනාශ කරන්න පුළුවන් විවිධ විෂණයන්ට, ධන විනාශයට, රැකී ආරක්ෂා හිමිවීමට මේ වගේ හිරිහැර පීඩා යම්සේද අපට පැමිණෙන්නේ. ඒ පැමිණෙන හිරිහැර පීඩා උපපීඩක කර්මය තුලින් ලැබෙනවා කියලායි පැහැදිලි වෙන්නේ. අනික් කාරණය උපඝාතක කර්මය. එතකොට ජනක කර්මයෙන් උපත ලැබපු අපි උපස්තම්භක කර්මයේ පිහිටෙන් මේ ජීවත් වෙන අපි එහෙම ජීවත් වෙන අපිට ඉඳලා හිටලා එහෙම නැත්නම් නිතර උපපීඩක කර්මයෙන් බාධා කරනකොට හිරිහැර කරනකොට සත්වයා මෙහෙම ජීවත් වෙන සත්වයා ජනක කර්මයෙන් නිපදුණු උපස්තම්භක කර්මයේ පිහිටෙන් ජීවිතය ගත කරන උපපීඩක කර්මයක් එක්ක හැල හැප්පෙමින් කටයුතු කරන මිනිසයා කවදක හරි අපි හැමෝටම උරුම මරණයටපත් වෙනවා. අන්නේ මරණය සිදු වෙන්නේ උපඝාතක කර්මයෙන් කියලායි පැහැදිලි වෙන්නේ. ඒ නිසා ඊටාම පැහැදිලි මේ කර්ම කාරණා විග්‍රහ කිරීම. අනිත් එක තමයි දැන් අපිට කෙනෙක්ට ආයෙත් ගැටලු මතුවෙනවා. මොනවද අපි කරන කර්ම? කොහොමද මේවා විපාක දෙන්නේ? මොන විදියටද මේ කර්ම අපිට විපාක දෙන්නේ? ජනක කර්මයෙන් නිපදිලා උපස්තම්භක කර්මය භුක්ති විඳිමින් එහි පිහිටින් ජීවත් වෙන අපිට උපපීඩක කර්ම එනවා වගේම උපඝාතක කර්මයෙන් මැරෙන අපිට මේ ජීවත් වෙන කාලය තුල කොහොමද විපාක දෙන්නේ අනිකුත් කර්ම කියන ගැටලුව මතුවෙනවා. බුදුදහමේ පෙන්නනවා විපාක දෙන පිළිවෙල අනුව කර්මයේ කොටස් හතරක්. ගරුක කර්ම, ආසන්න කර්ම, ආචින්න කර්ම, කටත්තාන කර්ම යනුවෙන්. ගරුක කර්ම කියලා කියන්නේ බර කර්ම. අනිවාර්යෙන්ම දෙවන ආත්ම භාවය තුලදී අපිට විපාක ලබා දෙන අපි කරපු බරපතල සචේතනික කර්ම තමයි ගරුක කර්ම කියලා පැහැදිලි කරන්නේ. ගරුක කියන වචනය තුලත් සාමාන්‍ය තේරුම බරපතල කියන එක. බැරෑරුම් කියන එක. එතකොට කුසල් පැත්තෙන් වෙන එවැනි බරපතල කර්ම තියෙන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා ගරුක කර්ම ලෙස මේ ලෝකේ යමෙක්ට ධානය ලබන්න පුළුවන් නම් ඒ ධානය තියෙන කෙනාගේ ධානය පිරිහෙන්නේ නැහැ. එයා මිය ගියත් එයා තුලේ ඒ නොපිරිහෙන ධානය තියෙනවා නම් ඒක
කුසල ගරුක කර්මයක්. අපි හැමෝම දන්නවා අකුසල ගරුක කර්ම බුදුහාමුදුරුවන්ගේ ශරීරේ ලේ සොලවන එක, අම්මා තාත්තා ඝාතනය කරන එක, රහතුන් මරණ එක, ඒ වගේම සංඝ භේදය කරනවා කියන මෙන්න මේ කාරණා බුදුදහමේ පැහැදිලි කරන්නේ බරපතලම අකුසල කර්මයන් හැටියට. එතකොට ගරුක කර්ම ලෙස යහපත් ගරුක කර්ම සහ අයහපත් ගරුක කර්ම පැහැදිලි කරනවා. අනිත් එක තමයි ගරුක කර්ම ඇරුණාම පුජ්‍යලයට විපාක දෙන පිළිවෙල අනුව ඊළඟට එන්නේ ආසන්න කර්මය. දැන් ආසන්න කර්මය පිළිබඳව අපිට සාකච්ඡා කරන්න ගොඩක් දේවල් තියෙනවා. විවිධ අවස්ථාවලදී බුදුහාමුදුරුවෝ මේ පිළිබඳව පැහැදිලි කරලා තියෙනවා. බොහෝ අය යහපත් දේ සිදු කර අයහපත් ආත්මයන් ලැබු කල සමහර චුතූපපාත ඥානයන් තියෙන ශාස්ත්‍රවරු වරදවා තේරුම් ගත්තා මේ කර්මය මිනිසාට සාධාරණයක් නොකොට බලපානවා කියලා. බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා හොඳ දේවල් කරන බොහෝ පිරිස් සමහර වෙලාවට අයහපතෙහි උපදින්න ඉඩ තියෙනවා. අයහපත් දේ නිතර කරන පිරිස් යහපතෙහි උපදින්න සමහර වෙලාවට හේතු වෙනවා. මෙන්න මේකට ප්‍රධාන කාරණය හැටියට පෙන්වන්නේ ආසන්න සිත. ආසන්න සිත පුජ්‍යලයා මරණාසන්න මොහොතේදී චුති සිත අවසාන සිත යහපත් කරගත්තොත් අයහපත් ක්‍රියාවන් නිතර කර කෙනෙකුට උනත් යහපත් උපතක් ලබන්න පුළුවන් කියලා පැහැදිලි වෙනවා. අයහපත් කළ කෙනෙක්ට යහපත් සිතුවිල්ලක් ඇති කරගත්තා වගේම යහපත් ක්‍රියාවන් නිතර කළ කෙනෙක් අයහපත් සිතුවිල්ලක් ඇති කරගත්තොත් ඒ ඇත්තන්ටත් ඒ විදිහටමයි මේක ක්‍රියාත්මක වෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. ඒ නිසා ආසන්න කර්මය මරණාසන්න මොහොතේදී මෙනෙහි කරන කර්මය ආසන්න කර්මය ලෙසයි පෙන්වන්නේ. ගරුක කර්මයක් නැති වුණොත් පුජ්‍යලයා කළ බරපතල ගරුක කර්මයක් ඉදිරිපත් උනේ නැත්නම් අනිවාර්යයෙන්ම ආසන්න කර්මය මිනිසාට සත්‍යයට බලපානවා. එනිසා මරණ මංචකයට බුදුහාමුදුරුවොත් වැඩම කළ අවස්ථාවේ සාහිත්‍ය අප්‍රමාණව තියෙනවා. මට්ට කුණ්ඩලී ළඟට බුදුහාමුදුරුවෝ ඇවිල්ලා පෙනී සිටියා. මට්ට කුණ්ඩලීට බණ කියලා බුදුහාමුදුරුවෝ මට්ට කුණ්ඩලී යහපත් භවයකට ගෙන ගියා. ඒ නිසා බෞද්ධ සාහිත්‍ය පුරාවටම ඕනතරම් කතා තියෙනවා. යහපත් දේ කරපු ඒත් යහපතින් අවසාන මොහොතේදී අයහපත් භවයන් ලැබපු අයහපත් දේ කළ අවසාන මොහොතේදී යහපත් සිතුවිල්ලෙන් යහපතෙහි ඉපදුණු ඇත්තන්ගේ හැබැයි අපි අමතක කළ යුතු නෑ. ඔහු තුල තියෙනවා පුරුදු කළ කර්ම ශක්තියින් මේ ඉපදීමට හේතු වුණාට ඔහුගේ බරපතල කර්ම ශක්තියින් ඔහු නිතර කර කර්ම ශක්තියින් මතුවෙනවා කියන කාරණය. අනිත් එක ආචින්න කර්මය. ආචින්න කර්මය කියලා පැහැදිලි කරන්නේ අපි නිරන්තරයෙන් සිදු කරන ක්‍රියා. නිතර සිදු කරන ක්‍රියා. දිගු කලක් යලි සිහිපත් කරන දිනපතා කරන එහෙම නැත්නම් කාලයක් අපි දිගින් දිගට කරගෙන ආපු ක්‍රියාවන් බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. එක තැනක පුඤ්ඤංචේ කෛරා ජඤ්ඤ කෛරා තේතං පුනප්පුනං තම්හි චන්දං කෛරාත සුකෝ පුඤ්ඤස්ස උත්තේ. මේ දාන ආදී කුසල් වරක් කළත් නැවත එය කරන්නලු. එහෙම කරාම මේ දාන ආදී කුසල් නිසා මොකද වෙන්නේ? මේ නිතර කරන කුසල් වල ශක්තිය අපිට ආචින්න කර්මයෙන් පස්සේ කටත්තාන කර්මයට ආවම අපි සාකච්ඡා කරගෙන ආචින්න කර්මය තුලදී
කටත්තාන කර්මයට එන්නට මත්තෙන් මේක අපේ ජීවිතයට ශක්තියක් වෙනවා කියලායි පැහැදිලි කරන්නේ. ඒ නිසා දන් දෙන එක, සිල් රකින්න එක, කුසල ක්‍රියාවන් නිතර කරනකොට ජීවිත කාලය මුළුල්ලේ මේ කුසල කර්මයක් වශයෙන් අපිට බලපානවා වගේම ඒක ගැන සිතන්න පුළුවන් මරණ මංචකයේදී උනත්. මේ ආචින්න කර්මය ඉතාමත්ම වැදගත් ආසන්න කර්මයට. අපි නිතර කරන දේ මරණාසන්න මොහොතේදී මරණ මංචකයේදී අපිට සිහිපත් වෙනවා. ඒ නිසා ආචින්න කර්මය කියලා කියන්නේ අපි නිතර පුරුදු කරන දේ. කටත්තාන කර්ම කියලා පැහැදිලි කරන්නේ ශක්තිය දුර්වල බෙලහීන කර්මවලට. ඒ නිසා නැවත භවයක උපත ලබා දීමට තරම් ශක්තියක් නොවන නමුත් අර බලවත් කර්ම නැති වුණොත් පුජ්‍යලයාට බලපාන කර්ම හැටියටයි කටත්තාන කර්ම පැහැදිලි කරන්නේ. මේ විදියට විපාක දෙන පිළිවෙල අනුව ගරුක ආසන්න ආචින්න කටත්තාන කියලා කර්ම කොටස් 4ක් පැහැදිලි කරනවා. විපාක දෙන කාල වශයෙන් ditta dhamma වේදනීය, උපපජ්ජ වේදනීය, අපරාපරිය වේදනීය, අහෝසි කියලා තව කර්ම 4ක් බුදුදහමේ උගන්වනවා. ඔබ හැමදෙනාම දන්නවා ditta dhamma වේදනීය කියලා කියන්නේ මේ ලෝක වශයෙන් අපිට බලපාන අපේ ජීවිතයට බලපාන කර්ම. උපපජ්ජ වේදනීය කියලා කියන්නේ දැන් මේ විපාක දෙන කාල වශයෙන් කර්මය සිදු කළ ආත්ම භාවයෙන් අනතුරුව දැන් මේ ආත්ම භාවයේ කර්මයක් කළා නම් එළඹෙන ආත්ම භාවයේදී අනිවාර්යයෙන්ම විපාක දෙන කර්මවලට කියනවා උපපජ්ජ වේදනීය කියලා. අපරාපරිය වේදනීය කියලා තවත් කොටසක් පැහැදිලි කරනවා. තුන්වෙනි ආත්ම භාවයේ සිට නිවන් දක්නා ජාති දක්වාම ඉඩ ලැබෙන හැම මොහොතකම මේ කර්ම ඉදිරිපත් වෙලා අපි කරපු කර්ම වල ශක්තිය විපාක වශයෙන් අපේ ජීවිතවලට බලපානවා. ඒ නිසා මෙලොව ජීවත් වෙන තාක් කල් පෙර භවයේ කර්ම වේගය අපි පස්සෙන් එනවා. ditta dhamma වේදනීය වශයෙන් විපාක නොදුන්නොත් උපපජ්ජ වේදනීය වශයෙන් අතීත භවයේ කර්ම විපාක නොදුන්නොත් අපරාපරිය වේදනීය වශයෙන් අපි කරපු කර්ම අපිට විපාක දෙනවා. අවසාන වශයෙන් පැහැදිලි කරනවා අහෝසි කියලා කර්ම තියෙනවා. ඒ නිසා අහෝසි කර්ම පුජ්‍යලයාට විපාක නොදී කුසලය බලවත් වුණ පසු අකුසල කර්ම අහෝසි වෙලා යනවා. අකුසලය බලවත් වුණාට පස්සේ කුසල කර්ම සමහර විට අහෝසි වෙලා යනවා. මේ ආකාරයෙන් අහෝසි වෙන කර්ම පිළිබඳවත් බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. ඒ නිසා කර්මය පිළිබඳව විවිධ නයින් මේ පැහැදිලි කරන්නේ පුජ්‍යලයා අයහපතින් වෙන් කරලා යහපත කරා යොමු කරන්න. ඔහු කරනු ලබන සචේතනික ක්‍රියා නිවැරදි ක්‍රියා බවට පත් කරන්න. කුසල හෝ අකුසල කර්මයක් කළ මොහොතේම අපි දන්නේ ඒවට විපාක ලැබෙයි කියලා. කළ මොහොතේම ඒවට විපාක ලැබෙනවා කියලා බුදුදහමේ පැහැදිලි කරන්නේ නැහැ. ඒ විපාක අපිට ditta dhamma වේදනීය ශක්තිය තුලින් ලැබෙයි කියලා කියන්නත් බෑ. මේ ආත්ම භාවයේදී හෝ අනිත් ආත්ම භාවයකදී මේ කරනු ලබන සෑම කර්මයකම ශක්තිය අප තුල ශේෂ වෙලා අපට ලැබෙනවා කියන කාරණය නම් බුදුදහම ඊටාම පැහැදිලිව පෙන්නනවා. ඒ නිසා නහි පාපං කතං කම්මං සජ්ජු කීරං මුච්චති දහන්තම් බාලමන් වේති බස්මච්ඡන්තෝව පාවකෝ කියලා බුදුහාමුදුරුවෝ බොහෝම ලස්සනට ධම්මපදේ පැහැදිලි කරනවා. කරන පාප කර්ම හරියට මේ දොවාගත්ත කිරි එවලේ මිදෙන්නේ නෑ වගේ. අපි කරපු ගමන් මේ කර්ම අපිට විපාක නොදුන්නට හැබැයි අලු යට සැඟවුණු ගිනි පුපුරක් වගේ ඔහු දවමින් ඔහු පසුපස ගමන් කරනවා කියලායි පෙන්වන්නේ. අපිට ඊ타මත්ම වැදගත් වෙනවා මේ කාරණය පිළිබඳව කතා කරගෙන යනකොට
මජ්ක්‍ධිම නිකායේ තියෙන චුල්ලකම්ම විභංග සූත්‍රය පිළිබඳ අවධානය යොමු කරන්න. චුල්ලකම්ම විභංග සූත්‍රය තුල මේ කර්ම පුජ්‍යලයා සමග බද්ධ වෙලා කොහොමද පුජ්‍යලයට පීඩාව, කොහොමද පුජ්‍යලයට සැපත, කොහොමද පුජ්‍යලයා කර්මයක් එක්ක මේ ලෝකේ ජීවත් කරන්නේ කියන කාරණය අපූර්වට පැහැදිලි කරනවා. ඔබ හැමදෙනාම දන්නවා වරක් බුදුහාමුදුරුවෝ සමීපයට බුදුහාමුදුරුවෝ මහමග වඩිනකොට බොහොම සැපට හැදෙන ලස්සන පින්වන්ත බල්ලෙක් බුදුහාමුදුරුවන්ට බුරාගෙන එනවා. බුදුහාමුදුරුවෝ ලොවට සාන්තිය දක්වන හැම දෙනාටම කරුණාව පතුරවන බුදුහාමුදුරුවෝ සත්‍ය පවා බුදුහාමුදුරුවන්ට එරෙහි නොවන ඒ ගුණය ඇති බුදුහාමුදුරුවෝ සිතනවා බලනවා ඇයි මේ බල්ලා මට බුරන්නේ කියලා. එවිට ඔබ දන්නවා බුදුහාමුදුරුවන්ට පේනවා උන්වහන්සේගේ ඥාණයට මේ බුරණ බල්ලා ඔය පේන මහා සිටු මන්දිරය තුල සපවත්ව දිවිගෙවපු තෝදෙය්‍ය කියන බමුණ බව. බුදුහාමුදුරුවෝ ආමන්ත්‍රණය කරනවා තෝදෙය්‍ය කියලා. මේ කතාව බොහොම ටික කතාවක්. සමහරක් විට ඔබ මේ කතාව හැම කෙනෙක්ම දන්න කතාවක්. මේ වෙලාවේදී ඒ වටපිටාවත් එක්ක අවසානයේ මේ තෝදෙය්‍ය කියන බමුණගේ පුතා අතීතේ සිටපු තෝදෙය්‍ය කියන බමුණගේ මේ සුනක ආත්ම භාවයක් ලබලා ඉන්න තෝදෙය්‍ය බමුණගේ අතීත භවයේ පුතා සුබ කියන මානවකයා මේ කාරණිය පසක් කරගෙන බුදුහාමුදුරුවෝ ළඟට ඇවිල්ලා අහනවා. මට මතක විදියට ප්‍රශ්න 14ක් බුදුහාමුදුරුවෝ ළඟ කම්පාවට පත්වෙච්ච තමන්ගේ තාත්තය මේ සුනකාත්ම භාවයක් විඳින්නේ කියන අදහස ඇතිව බුදුහාමුදුරුවෝගෙන් අහනවා බුදුහාමුදුරුවනේ මේ ලෝකේ ඇයි මෙහෙම වෙන්නේ? ඇතමෙක් ඇයි මේ ලෝකේ අල්පායුෂ ලබන්නේ? තව කෙනෙක් ඇයි මේ ලෝකේ දීර්ඝායුෂ ලබන්නේ? මේ ලෝකේ කෙනෙක් නිරෝගීව ජීවත් වෙනකොට තව කෙනෙක් ඇයි බුදුහාමුදුරුවනේ රෝග පීඩාදීන් පෙළි ජීවත් වෙන්නේ? ලස්සන රූපවත් මිනිස්සු මේ ලෝකේ ඉන්නකොට තවත් කෙනෙක් ඇයි ඒ අතරම විරූපී මිනිසුන් බවට පත් වෙන්නේ? කෙනෙක් අල්පේ ශාක්‍ය වෙනකොට ඇයි තව කෙනෙක් මහේ ශාක්‍ය වෙන්නේ? මේ ලෝකේ කෙනෙක් දුප්පත් තව කෙනෙක් ඇයි පොහොසත්? කෙනෙක් බුද්ධිමත් වෙනකොට ඇයි තව කෙනෙක් බුද්ධිහීනයන් බවට පත් වෙන්නේ? මෙහෙම බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්න ගණනාවක් අහනවා. එනිසා බුදුහාමුදුරුවෝ ඒ වෙලාවේ වෙන කිසිදු කාරණයක් නෙමෙයි පැහැදිලි කරන්නේ. කම්මං සත්තේ විභජති යදිතං හීනප්පණිතතාය. බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ මේ බෙදීම් වලට මේ වෙනස්කම් වලට ප්‍රධාන කාරණය කර්මයයි. අපූර්වට පැහැදිලි කරනවා. අල්පායුෂ ලබන්නේ දීර්ඝායුෂ ලබන්නේ මේ කාරණා පිළිබඳව. කෙනෙක් ප්‍රාණඝාතය කළොත් ඔහු අල්පායුෂ ලබනවා. කෙනෙක් සත්ව හිංසා කළොත් ඔහු රෝග පීඩාදීන් සසර දුක් විඳිනවා. ඒ වගේම තමයි හැමෝම ලස්සනට කැමති. ලස්සන වෙන්න කැමති. ඒ නිසා බුදුදහමේ පැහැදිලි කරන්නේ ඔබ ලස්සන නම් ඔබට නිවන් දකින්නකම් සසර ලස්සන වෙවි උපදින්නට අවශ්‍ය නම් ඒට බාහිර ආලේපන නෙමෙයි. ඔබේ මනසට එකතු කරගන්න සාන්තිය කරුණාව. ඔබ නොසන්සුන් නම් නොසන්සුන් සිත් ඇතිව කිපීමෙන් යුක්තව කටයුතු කරනවා නම් නිතර කිපෙනවා නම් තරහ ගන්නවා නම් අව ලස්සන කෙනෙක් වෙනවා කියලායි බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ. ඒ වගේම තමයි අල්පේ ශාක්‍ය වෙන්නේ. බලය ශක්තිය නැති දීන මිනිසුන් බවට පත් වෙන්නේ ඊර්ෂ්‍යාවෙන් පෙරණ අය කියලා පැහැදිලි කරනවා පොරුවට. අනිත් එක තමයි
දුක්පත් වෙන්නේ පෙර ආත්ම භාවවල පරිත්‍යාගශීලී නොවුණා නම් මසුරුකමින් ජීවත් වුණා නම් ඔහු දුක්පතෙක් බවට පත් වෙනවා කියලා මේ සූත්‍රය තුල අපූර්වට පැහැදිලි කරනවා. එතකොට මේ චුල්ල කම්ම විභංග සූත්‍රය තුල පුජ්‍යලයාගේ බෙදීම් මේ ලෝකයේ තිබෙන වෙනස් වීම පිළිබඳව අපි දන්නවා මිනිස්සු අතර සමාජයේ මොන තරම්නම් වෙනස්කම් තියෙනවා. මේ වෙනස්කම් කොහොමද නිර්මාණය වුනේ? සමහරු මොන තරම් උත්සාහ කළත් දියුණු වෙන්න බෑ. සමහරු ලෙඩ රෝග පීඩාදිය ජීවිත වෙලාගෙන කරදර කම් කටළු මැද්දේ සමහරු ජීවත් වෙන්නේ. විවිධ වූ වෙනස්කම් දුක්පතුන් පීඩිතයන් දුබලයින් මේ සමාජ අප්‍රමාණව ඉන්නවා. තිරිසන් සමාජෙත් එහෙමයි. සුබ මානවකයා ළඟ හිටපු ඒ සැපවත් සුනකයා වගේ පින්වන්ත සැපවත් සුනකයිනුත් මේ සමාජයේ සිටිනවා. ඒ සුනකයන් නිසාවෙන් මිනිස් පවුල් රැකෙන වටපිටාවකුත් මේ සමාජයේ තියෙනවා. සමහර මිනිසුන්ගේ සැපවත් සුනකයින් රැක ගැනීමට තවත් මිනිසුන් රැකියාවන් දීලා ඒ තුල පවුල් නඩත්තු කරනවා. ඒ නිසා පින්වන්ත බල්ලෝ නිසා සමහර පවුල් රැකෙන වටපිටාවකුත් මේ සමාජයේ තියෙනවා. ඒ වගේම කන්න බොන්න නැති කුණු බක්කි පෙරලගෙන කන බොහොම අමාරුවෙන් මිනිසුන් එළවන මැසි මදුරු පීඩාවන්ගෙන් විඳින දුක් විඳින නාටු බල්ලොත් අනන්ත අප්‍රමාණ ඉන්නවා. ඒ නිසා තිරිසන් සතුන් අතරත් මේ බෙදීම මේ වෙනස තියෙනවා. මේ වෙනසට හේතුව බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ කර්මයයි. එතකොට මජ්ක්‍ධිම නිකායේ මේ චුල්ලකම්ම විභංග සූත්‍රය අපිට ඉතාමත්ම වැදගත්. අනිත් එක තමයි මජ්ක්‍ධිම නිකායේ තව තියෙනවා මහා කම්ම විභංග කියලා තව සූත්‍රයක්. ඒ සූත්‍රය තුලත් මේ කර්මය පිළිබඳව බොහෝම වැදගත් කරුණු කාරණා විශාල ප්‍රමාණයක් සාකච්ඡා කරනවා. එනිසා මේ වෙලාවේදී මහා කම්ම විභංග සූත්‍රය පිළිබඳව සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ නැහැ. නමුත් ඒ තුලත් ඊ타මත්ම කර්මය පිළිබඳ සූක්ෂමව දැනගත යුතු කරුණු කාරණා කීපයක් ඇති බව අපි මතක් කරනවා. ඔබ විමර්ශනශීලී, ඔබ ගවේෂණශීලී, ඔබට පුළුවන් චුල්ලකම්ම විභංග සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ පරිහරණය කරන්න කියවන්න. ඔබට පුළුවන් මහා කම්ම විභංග සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ පරිහරණය කරන්න කියවන්න. මේ සූත්‍ර තුල බුදුහාමුදුරුවෝ කොහොමද කර්මය විග්‍රහ කරලා තියෙන්නේ කියන කාරණා දැනගන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන් මේ වෙලාවේදී අපි උත්සාහ කරන්නේ මේ කර්මය කියන මහා පෘතුල විශාල මාතෘකාව සම්පූර්ණයෙන් පැහැදිලි කරන්න නෙමෙයි. කාල වේලාව නොමැති නිසා ඉතාමත්ම කෙටියෙන් අපි මේ වෙලාවේදී සිටිය යුතුයි. මේ ලෝකේ අපිව පාලනය කරන, අපිව මෙහෙයවන කිසිදු බලවේගයක් නැහැ. මේ ලෝකේ අප විසින් සචේතනිකව කළ කිව් දේවල ශක්තියයි අපව මෙහෙයවන්නේ. අපව ජීවිතයේ ඉදිරියට ඇදගෙන යන්නේ. එනිසා බුදුදහම බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මහණෙනි යමෙක් මෙහෙම කියනවා නම් කොහොමද? මිනිස්සු යම් යම් විදියට කර්ම කරනවා ඒ විදියටම වුන්ට විපාක ලැබෙයි කියලා. එහෙම වුණොත් අපිට මේ ලෝකේ දුක් කෙලවර කරන්න බැරි වෙනවා කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. එනිසා කර්මය මතම අපි නොසිට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ විපාක දිය යුතු කර්ම කරනවාද? අන්න ඒ විපාක දිය යුතු කර්මවලට අපිට විපාක ලැබෙනවා. සිතාමතා රැස් කරන කර්ම නිසා අපිට විපාක ලැබෙනවා කියන කාරණය අපි අවබෝධ කරගන්න ඕන. අනිත් එක තමයි හැම මොහොතකම යමක් කරන විට කියන විට අවබෝධයෙන් යුක්තව සතියෙන් යුක්තව කළ හැකි නම් කිව හැකි නම් එහි ප්‍රතිඵල අපේ යහපත පිණිස හේතු වෙනවා කියලායි බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ.
අර එක තැනක මදුවා මඤ්ඤති බාලෝ යාව පාපං නපච්චති යදාච පච්චති පාපං අත බාලෝ දුක්ඛං නිග්ගච්ඡති. මේ මිනිස්සු ජීවත් වෙනකොට යම් යම් දේවල් කරලා පාප ක්‍රියාවන් කරලා විපාක නොදෙනකොට ඒ වෙලාවට හරියට කළ ක්‍රියාව ගැන හිතලා සතුටු වෙනවා. ඒක මී පැණි වගේ. ඒක අපේ යහපතට හේතු වුණා කියලා අපි සැනසෙනවා. හැබැයි යදාච පච්චති පාපං අතබාලෝ දුක්ඛං නිග්ගච්ඡති. ඒ මිනිස්සු දන්නේ නැහැ. ඒක මිහිරි කොට සැලකුවට යම් කාලයකදී ඒකේ විපාක දෙන ආකාරය පිළිබඳව කරන කලට පව් මීරිය මීසේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ. ඇඳින ඒ පව් දුරලන උපදේශේ නුදුන මැනවි තුන් දොරාව කාසේ කියලයි පැහැදිලි වෙන්නේ. එනිසා මදුවා මඤ්ඤති බාලෝ යාව පාපං නපච්චති යදාච පච්චති පාපං අතපාලෝ දුක්ඛං නිග්ගච්ඡති කියලා පැහැදිලි කරන්නේ ඔය කාරණේම තමයි. එනිසා මේ වෙලාවේදී අපි මේ කර්මය මේ කරන ක්‍රියාවන් අපි කරගෙන ක්‍රියාවන් සසර අප වැදගෙන යන අප තුල ඇති අපේ సంతానගත මේ කර්මය යම් දවසක නතර කරනවාද ඒක හොඳ වෙන්න පුළුවන් ඒක නරක වෙන්න පුළුවන්. හොඳ නරක මේ සියලු කර්ම අපිට යම් දවසක නතර කළ යුතුයි. අනේ එදාට තමයි අපි විමුක්තිය ලබන්නේ. එදාට තමයි සත්‍ය අවබෝධය ලබන්නේ. ඒ නිසා මේ වෙලාවේදී අපි පැහැදිලි කරන්න ඕන බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කර්මය නැති කිරීමේ මාවතකුත්. කම්ම නිරෝධෝ වේදිතබ්බෝ. කර්මය මේ කරන ක්‍රියාවන් මේ කර්ම ශක්තිය නිරුද්ධ කරන්න පුළුවන් අපිට නැති කරන්න පුළුවන්. කම්ම නිරෝධ ගාමිනී පටිපදා වේදිතබ්බෝ. බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා අංගුත්තර නිකායේ නිබ්බේධික සූත්‍රය තුල මේකට වැඩපිළිවෙලක් ප්‍රතිපදාවකුත් තියෙනවා. කතමෝච භික්ඛවේ කම්මානං නිදානං සම්භවෝ. ඇයි මේ කර්ම නිදාන අපිට ඇති වෙන්නේ? මුලින් අපි නැති කරන්නට කලින් මේක දැනගන්න ඕන. කතමෝච භික්ඛවේ කම්මානං නිදාන සම්භවෝ. ඇයි අපිට මේ කර්ම ඇති වෙන්නේ? පස්සෝ භික්ඛවේ කම්මානං නිදාන සම්භවෝ. බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා ස්පර්ශය නිසා තමයි මේ කර්ම නිදාන ඇති වෙන්නේ. මොනවද ස්පර්ශ කරන්නේ? කොහොමද ස්පර්ශ කරන්නේ? පුජ්‍යලයක් කියලා කියන්නේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ඉන්ද්‍රියන්ගෙන් මේ ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වයෙන් පවතින වස්තුවක්. එතකොට මදුපිණ්ඩික සූත්‍රය තුල අපූර්වට මේ කාරණය පැහැදිලි කරනවා චක්කුං චාවුසෝ පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ. අන පස්ස භික්ඛවේ පස්සෝ භික්ඛවේ කම්මානං නිදානං සම්භවෝ. ස්පර්ශය කර්ම නිදානය වෙනවා නම් ඒ ස්පර්ශයයි අපි නැති කර යුත්තේ. ඇසින් රූප දැකීම මනස මූලික කරගෙන, කනින් ශබ්ද ඇසීම මනස මූලික කරගෙන, දිවෙන් රස ස්පර්ශ කිරීම මනස මූලික කරගෙන මේ ආදී කොට ඇති මේ ඉන්ද්‍රිය පංචකය මෙහෙයවලක් කරන ක්‍රියාවන් යම් දවසක නතර කරන්න පුළුවන් නම් ඇසෙන් රූප දකින්න එපා කියනවනේ ඉන්ද්‍රිය තු බුද්ධද්වාරයක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. මේ ස්පර්ශය මේ ලෝකයේත් එක්ක තියෙන මේ ගැටීම යම් දවසක නැති කළොත් අපිට කර්ම නැති කරන්න පුළුවන්. ඒ තාක් අපිට කර්ම තියෙනවා. අපි දන්නවා පටිච්ච සමුප්පාදයට ආවහම අවිද්‍යා පත්‍ය අවිද්‍යාව නිසා මොකද වෙන්නේ? අපි කුසල අකුසල කර්ම කරනවා. සංඛාර. එතනත් සංඛාර කියලා අපි මේ ගන්නේ කුසල අකුසල කර්ම. සංඛාර පත්‍ය විඥානං. ඒ නිසා තමයි මේ කුසල අකුසල කර්ම කරන නිසා තමයි අපිට විඥානයක් ඇති වෙන්නේ. මේ ශක්ති සමුදයායක් තියෙන්නේ. විඥාන පත්‍ය නාම රූපං. ඒ විඥානය හටගත්තම මේ කර්ම ශක්තිය යම් තැනක තියෙනකොට තමයි ඒට බලයක් දෙන්නේ ක්‍රියාත්මක කරවන්න නාම රූප කියලා ටිකක්.
මේ නාම රූප වලට තමයි නාම රූප පත්‍ය සලායතනං. ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රියන් හටගන්නේ. මේ නාම රූප ටික තියන්න මේ ඉන්ද්‍රියන් හටගත්තම මේ ඉන්ද්‍රියන්ට නිකන් ඉන්න බෑ. මේ ඉන්ද්‍රියන් මොකද කරන්නේ? බාහිර වස්තු එක්ක ගනුදෙනු කරන්න පටන් ගන්නවා. සලායතන පත්‍ය පස්සෝ. මෙන්න මේ සලායතන ස්පර්ශ කරන්න ගන්නවා බාහිර වස්තුන්. ඇසෙන් රූප, කනෙන් ශබ්ද, නාසයෙන් ගඳ, සුවඳ, දිවෙන් රස, ශරීරයෙන් ස්පර්ශය. මෙහෙම ස්පර්ශ කරනකොට අපිට ඇති වෙනවා වේදනාවක්. ඒ වේදනාව සැප වෙන්න පුළුවන්, ඒ වේදනාව දුක් වෙන්න පුළුවන්, ඒ වේදනාව අදුක්කම සුඛ වෙන්න පුළුවන්. ඒ නිසා මොකද වෙන්නේ? ඒ නිසා අපි ඒවට ඇලෙනවා. අපි ඒව අල්ල ගන්නවා. අපේ කරගන්න උත්සාහ කරනවා. ඒ නිසා තණ්හාවක් ඇති වෙනවා. තණ්හාව නිසා තමයි අපි තණ්හාව උපාදාන වශයෙන් ගන්නවා. මගේ කියලා අයිති කරගන්න උත්සාහ කරනවා. ඒ නිසා මොකද වෙන්නේ? භවයක් ඇති වෙනවා. භවයක් තියෙනකොට අපිට ඉපදෙන්න වෙනවමයි. භවයක් තියෙනකොට අපි උපදිනවාමයි. උපදින අපිට ජාති ජරා ව්‍යාධි මරණ ආදී මේ සියලු දුක්ඛයන් මේ 12 ආකාර මේ දුක්ඛයන් ගොඩට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා මොකක්ද හේතුව? අවිද්‍යා පත්‍ය සංඛාරා. මේ අවිද්‍යාව නිසා අපි කරන කුසල කර්මයන්මයි අපේ සසර ඇදගෙන යන්න. අපිට සසර සැප හරි දුක් හරි දිදී මේ සසරේ සැපයි කියලා දෙයක් නැහැ. මේ සසරේ සුවයි කියලා දෙයක් නැහැ. අපිට සුන්දර ලෝකයක් පෙන්වමින් අපිට සුවේ සැපය කියන මායාවක අපව රඳවමින් සසර අපව ඇදගෙන යනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා කතමෝච පික්කවේ කම්ම නිරෝධෝ. මේ කර්මය නිරුද්ධ කරන්න කොහොමද? පස්ස නිරෝධෝ භික්ඛවේ කම්ම නිරෝධෝ. ස්පර්ශය නිරුද්ධ කිරීමෙන් මේ කර්මය නිරුද්ධ කරන්න කියලා බුදුහාමුදුරුවෝ අපූර්වට පැහැදිලි කරනවා. මේකට වැඩපිළිවෙලක් තියෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය, සත්‍ය බොජ්ජංග භාවනාව පෙන්නනවා. සීල සමාධි ප්‍රඥා වඩලා මේ වැඩපිළිවෙල ඔස්සේ ගමන් කරලා අපිට මේ කර්මය නැති කරන්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. ඒ නිසා මේ ලෝකේ අපි ජීවත් වෙනකොට අපිට ඊ타ත්ම වැදගත් අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ තියෙන බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා රාහුල හාමුදුරුවන්ට අපි කායිකව ක්‍රියාවන් කරනකොට ඒ කායික ක්‍රියා පිළිබඳව සතියෙන් යුක්තව මගේ මේ ක්‍රියාව මට දුක් පිණිස වේ නම් මම මේ කරන ක්‍රියාව පරහට දුක් පිණිස වේ නම් මම මේ කරන ක්‍රියාව මට අනේකාටත් දුක් පිණිස වේ නම් දුක් විපාකගෙන දේ නම් අන්න ඒ ක්‍රියාවන්ගෙන් වැළකීලා මගේ හැම ක්‍රියාවක්ම මට යහපත, මගේ හැම ක්‍රියාවක්ම අනිකට යහපත, සැමට යහපත සැලසෙන ලෙස ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් ඒක තමයි නිවැරදි ක්‍රියාපිළිවෙල කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. එවිට තමයි අපිට යහපත කරා යමු වෙන්න පුළුවන් වෙන්නේ. තම්හිතස්ස සකං හෝති තංචාදාය ගච්ඡති. තංච සකතං හෝති ඡායාවන පායිනි. එහෙම නුනොත් අපි හිතෙන ක්‍රියා කළොත් මොකද වෙන්නේ? අයහපත් ක්‍රියා කළොත් ඒක අයහපත් විදියට පස්සෙන් එනවා. යහපත් කළොත් යහපතත් එහෙම එනවා. ඒ නිසා අවබෝධයෙන් කරනකොට එහෙම වෙන්නේ නැහැ. තංච කම්මං කතං සාදු. යහපත් ක්‍රියාවන් වලට නැඹුරු වෙන්න බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ නතං කම්මං කතං සාදු යං කත්වානානුතප්පති යස්සසු පතිරෝධං විපාකං පටිසේවති. අපි මේ නොදන්නා කමින් අයහපත් දේවල් කරලා සංසාරේ වැළපෙනවට වඩා, සසර දුක් විඳිනවට වඩා
යහපත් තංච කම්මං කතං සාදු යං කତ୍වා නානුතප්පති. අපි යහපත් ක්‍රියාවන් කරලා හොඳ ක්‍රියාවන් කරලා සසර සැනසෙන්න පුළුවන් නම් සසර නිමා වෙනකොට ඒක තමයි අපේ ජීවිතේ යහපත් ජීවිතයක් බවට පත්වන්නේ. බුදුහාමුදුරුවන්ගේ ධර්මය හැම මොහොතකම අපිව යොමු කරන්නේ මේ විදියට අයහපතෙන් යහපතට, නරකයෙන් හොඳට, අසුබ දෙයින් සුබ පැත්තට. එනිසා අපි හැමෝටම මේ කර්මය කියන කාරණය අවබෝධයෙන් යුක්තව මනා වැටහීමකින් යුක්තව ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් අපේ ජීවිතය යහපත් වෙනවා. අවසානයේ අය මේ වාරියෝ අට්ටාංගික මග්ගෝ කම්ම නිරෝධෝ. අපිට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගිහිල්ලා මේ කර්මය නිරුද්ධ කරන්න මහා අමාරුවක් කරදරයක් වෙන්නේ නැහැ. එනිසා අපි දැනගන්න ඕන බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. කම්මං වදාමි කර්මය කියලා දෙයක් තියෙනවා. කම්ම සමුදයං වදාමි බුදුහාමුදුරුවෝ මේ කර්මයට හේතු දේශනා කළා තියෙනවා. කම්ම නිරෝධං වදාමි මේක නැති කරන්න අපිට පුළුවන්. එනිසා අපි දන්නවා කම්ම නිරෝධ ගාමිනී පටිපදා. මේ කර්මය නැති කරන්න පුළුවන් වැඩපිළිවෙලක් අපිට තියෙනවා කියන කාරණය අපි දන්නවා. අපේ ජීවිතය බද්ධ වෙලා තිබෙන, අපේ ජීවිතයට බැඳිලා තියෙන, අපිට ගැලවෙන්න බැරි මේ කාරණය අවබෝධ කරගෙන කොහොමද අපි මේ කර්මයට මුහුණ දෙන්නේ? කර්ම නොකර අපිට ජීවත් විය හැකිද? මෙහෙම ගැටලු ගොඩාක් අපි තුල තිබෙනවා. ඒ නිසා අපිට නිවන් දකින්නත් කර්ම කළ යුතුයි. සසරේතර වෙන්නත් කර්ම කළ යුතුයි. යම් දවසකදී ඒ සියලු කර්ම නැති කළ යුතුයි. අපි යම් දෙයක් කරනවා නම් මනස මුල් කරගෙන මේක මානසිකව වෙන්නත් පුළුවන්. මනෝමය කර්මත් බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. මානසිකව අපේ සිතුවිලි වලින් කරන කර්මවල ශක්තියක් අපිට විපාක පිණිස හේතු වෙනවා. එනිසා කයින්, වචනයෙන්, මනසින් මේ කියන ద్వාර තුනෙන්ම අපි කරන කර්මයන් අපේ ජීවිතවලට බලපෑම් ඇති කරනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඔබට පුළුවන් නම් උපන් අකුසල් අපේ ජීවිතවල අපි කරපු කර්ම, අයහපත් කර්ම දුරු කරන්නට ඔබට පුළුවන් නම්, අපට පුළුවන් නම් අපි ජීවිතේ නොකරපු කුසල් නැවත නැවත කරන්නට, ජීවිතයට එකතු කරගන්නට අපිට පුළුවන් නම් අපි ළඟ තියෙන හොඳ කුසල් ආරක්ෂා කරගන්නට ඒ වගේම අපිට පුළුවන් නම් අපි ළඟ නැති කුසල් ඇති කරගන්නට, උපන් අකුසල් නැති කරගෙන අපි ළඟ නැති අකුසල් ඇතිවීමට ඇති අවකාශයන් ඉඩ අහුරාගෙන අපි ළඟ තියෙන කුසල් ආරක්ෂා කරගෙන ඒ වගේම තව තවත් කුසල් ජීවිතයට එකතු කරගන්න පුළුවන් නම් ඒක තමයි වීරයෙන් කළ යුතු ක්‍රියාව කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඒ නිසා අපි හැම මොහොතකම සිටිය යුතුයි. මේ ජීවිතේ ඔබට මේ මොහොතේ යමක් ඇහෙනවා නම්, ඔබට මේ මොහොතේ යමක් පේනවා නම්, ඔබ මේ ලෝකයේ තුල යම් විදියක ජීවත් වෙනවා නම් මේ සියල්ල කිසිවෙකු ඔබට ලබා දුන් දේ නෙවෙයි. මේ සියල්ල ඔබට ඉබේ ලැබුණු දෙයක් නෙමෙයි. මේ සියල්ල
සසර තුල ඔබ අප්‍රමාණ කැපකිරීම කොට ලබාගත් දේ. ඒ නිසා අපි උත්සාහ කරනවා නම් ඉතාමත්ම අපහසුවෙන් ඉතාමත්ම වෙහෙස කරව මේ සංසාරය පුරාවට අප්‍රමාණ දුක් ගොඩක් විඳලා මේ අමාරුවෙන් ලබාගත් මනුෂ්‍ය ජීවිතයේ මිනිසත් බව මේ වසර කීපය තුල ජීවත් වෙන ඒමත් යට කරලා මේ ජීවත් වෙන කාලයට කැප කරලා මේ අමාරුවෙන් ලබාගත් මනුෂ්‍ය ජීවිතය මේ ලෞකික ලෝකය තුල ඒ මැත්තේම ෂෙයා කළා දාන්න උත්සාහ කළොත් සංසාරේ ඒකත් අපි කරගන්න බරපතල වැරද්දක් බවට පත් වෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ කන උවමා උපජ්ජගා මේ ලැබිච්ච සෙන සම්පත්තිය මිනිසුනේ අපතේ දාන්න එපා. මේ ලැබිච්ච වාසනා මහිමය ප්‍රතික්ෂේප කරන්න එපා. ඔබ වසර 60ක් වසර 70ක් වසර 80ක් වසර 90ක් දිවි ගෙවයි. අතුරු ආන්තරාවකින් ආබාධයකින් වෙන කරදරයකින් මිය ගියේ නැත්තම් මේ කාලය තුල බොහොම දුක්සේ ලබාගත් මනුස්ස ජීවිතය අප්‍රමාණ යහපත් කුසල කර්මයන් කරලා ලබාගත් මනුස්ස ජීවිතය කැප කරනවා නම් මේ කාලයේ ලෞකික අවශ්‍යතාවයන් සඳහා මේ පුංචි කාලයේ මේ මනුස්ස ජීවිතය අපි ලැබපු මේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රිය පංචකය පිනවීම සඳහා මොකද වෙන්නේ? අපි අපිටම කරගන්න ලොකු බරපතල අපරාධයක් බවට පත් වෙනවා. පත් කර ගන්නවා. ඒ නිසා මනුස්ස ජීවිතයේ මේ ලැබිච්ච ඉන්ද්‍රිය පංචකය යොදාගෙන අපිට පුළුවන් සසර ශක්තිමත් කරගන්නට අපිට පුළුවන් නිර්වාණයට අවසි මඟ සලසා ගන්නට අපිට පුළුවන් ඊටත් වඩා මේ අවධානමින් මිදෙන්නට ලෝකේ කවුරු හරි හිතනවා නම් කවුරු හරි කල්පනා කරනවා නම් මැරෙන අපි හැමෝම නැවත මිනිසුන් ලෙස මේ වගේ උපදී මේ ලැබිච්ච දේවල් අපට නැවතත් ලැබෙයි මීට වඩා අපි යහපත්ව දිවි ගෙවයි කියලා සංසාරේ අපි මේ මුලාවකට වැටිලා ඉන්න සංසාරේ පැටලිලා ඉන්න අපි කරගන්න අපි සිතන තවත් මහා ලොකුම බරපතලම මුලාවක් ඒක. ඒ නිසා මේ ලෝකේ කොච්චර විවිධද මිනිස්සු මොනතරම් අල්පද ඒ අල්ප මිනිස්සු අතර මොනතරම් විවිධ මිනිසුන් ඉන්නවද? අපි හිතනවා ඔබට අවස්ථාව තියෙනවා ඕනෙම කෙනෙක්ට යම් ගැටලුවක් තියෙනවා නම් මේ වෙලාවේදී අහන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ස්වාමින් වහන්සේ ඔව් කතා කරන්න. මම හිතන්නේ ඔබට ඕනෙම කෙනෙක්ට අවස්ථාව තියෙනවා සම්බන්ධ වෙන්න. ඒ අතරතුර අපිට කෙටි කාලයක් තියෙන නිසා මම හිතනවා අපි සාකච්ඡා කළොත් හොඳයි දිගටම කියලා. මම පැහැදිලි කරගෙන ආවේ ඒ අතරතුර ඔබට යම් ගැටලුවක් ඔබට ප්‍රකාශ කළ යුතු යමක් තිබෙනවා නම් ඔබට අවස්ථාව තිබෙනවා. එනිසා මම පැහැදිලි කරගෙන ආවේ මේ ලෝකේ අපි හිතනවා නම් මනුස්ස ජීවිතය ගැන පමණක් වුවත් අපිට කම්පා වෙන්න කාරණා ප්‍රමාණයි. අද මේ මොහොත වෙනකොටත් මේ ලෝකේ රටවල් කිහිපයක මිනිසුන් ලක්ෂ ගණනක් කෑම සොයාගෙන පිපාසයෙන් පීඩිතව ගමන් කරනවා. සමහරෙක්ට තමන්ට කුසට ආහාර නැහැ. තවත් සමහරෙක්ට ඉන්න නිවහනක් නැහැ. තව සමහරෙක්ට දෙපා නැහැ. තව සමහරෙක්ට ලෝකය දකින්න බෑ. ලෝකය අහන්න බෑ තව කෙනෙක්ට.
ඒ නිසා මහ පුදුම තරම් සංකීර්ණ ලෝකයකයි අපි ජීවත් වෙන්නේ. මේ අපේ මනුෂ්‍ය ලෝකය. හැබැයි අමතක කළ යුතු නෑ. බුදුහාමුදුරුව පැහැදිලි කරන්නේ දේශනා කරන්නේ මරණින් මත්තේ උපත ලබන්න පුළුවන් මේ මනුෂ්‍ය ලෝකේ පමණක් නෙමෙයි. උන්වහන්සේ පෙන්නනවා භව තිබෙනවා අපිට යන්න පුළුවන් තව 31ක්. මේ භව 31 අපි ජීවත්ව සිටින මේ මනුෂ්‍ය ලෝකය ගැන අපි හිතුවොත් අපි මොනතරම් වාසනාවන්තද? අපි මොනතරම් වාග්යවන්තද? සංසාරේ අපි මොනතරම්නම් කැපකිරීම කරලාද මේ මිනිසත් බව ලැබුවේ? ඒ නිසා අරූපාවචර බ්‍රහ්ම ලෝකවල උපදිනවට වැඩිය අපායවල උපදිනවට වැඩිය කාම සුගති භූමිය කියලා කියන දිව්‍ය ලෝකවල උපදිනවට වැඩිය බුදු කෙනෙක් පහළ වුණ ස්වාමින් වහන්සේ ඔව් මේ උපජානක කර්ම වලින් උප්පත්ති ලැබෙන සත්වය උපස්තම්භක කර්ම වලින් පවත්වාගෙන යනවා නම් දුක්පත් කරන්නේ උපපීඩක කර්ම. එතකොට හාමුදුරනේ සැපතටපත් කරන්නේ මොන කර්මදම උපකාරී වෙන්නේ? ඉතාමත්ම පැහැදිලි. දැන් අපි සාකච්ඡා කළා ඒ කාරණය උපස්තම්භක කර්මයෙන් උපදින හැම කෙනෙක්ටම එයාට උපපීඩක කර්මයෙන් පීඩා පවත්නකොට දැන් මේ කර්මය පිළිබඳව දේශනා කරන බුදුහාමුදුරුවන්ගේ මේ ඉගැන්වීම තුළ පැහැදිලි කරන්නේ යහපත තමයි උපස්තම්භක කර්මය තුළ පෙන්වන්නේ. එතකොට උපස්තම්භක කර්මයේදී අපි අමුතුවෙන් මම හිතන්නේ ඒක මගේ අපහසු පැහැදිලි කිරීම තුළ අඩුපාඩුවක් වෙන්න පුළුවන්. ඒ නිසා ඊටාවත්ම පැහැදිලි උපස්තම්භක කියන්නේ යාට සැප දෙනවා. එයා සැපවත් කරනවා. උපස්තම්භක කර්මයෙන් පස්සේ තමයි උපපීඩක කියලා කර්මයක් මතුවෙන්නේ. ඒ නිසා ජනක කර්මයෙන් උපදින පුජ්‍යලයා උපස්තම්භක කර්මයෙන් සැප විඳිනවා. එයාට සැප දෙන්නේ උපස්තම්භක කර්මයෙන්. එයා සැපවත් කරන්නේ උපස්තම්භක කර්මයෙන්. එයාට උපපීඩක කර්මයෙන් පීඩා කරනවා වගේම අපි කතා කළේ පීඩාව තමයි එයා සැපවත්ව ජීවත් වෙනකොටයි උපපීඩක කර්මය මතුවෙන්නේ. ඒ නිසා මේ කර්මය කියන කාරණය අපිට හැම මොහොතකම උපස්තම්භය අපි දැන් කියන්නේ ලෝකේ දුකයි. ලෝකේ සැප නම් අපිට මේවා වැඩක් නැහැ. මේවා කතා කළ යුතුත් නැහැ. එතකොට ලෝකේ අපි උපදින අපිට උපස්තම්භක කර්මයෙන් උපදින අපිට ජනක කර්මයෙන් අපිට සැප කියලා දෙයක් තියෙනවා. බුදුදහමේ ප්‍රතික්ෂේප කරන්නේ. එහෙම අපි සැප විඳින්නේ උපස්තම්භක කර්මයෙන්. හැබැයි අපිට එහෙම සැප විඳින්න බෑ. එහෙම සැප විඳින්න දෙන්නේ නැහැ. ඒක වළක්වනවා උපපීඩක කියන කර්මය මතුවෙලා. ඔබතුමියට පැහැදිලි ඇති මම හිතන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් කර්ම කියන සංකල්පය උපනිෂද් වගේ ಭಾರತೀಯ මූල දාර්ශනිකයන් පැහැදිලි කරලා තියෙනවා. ඒ අය අන්තගාමී වුණා. කර්මය කියන එකට එක නිර්වචනයක් දුන්නේ නැහැ. බුදුදහමේ කර්මය කියන එක න්‍යාම ධර්ම වලට බෙදලායි බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ. ඔව්. කර්මය නිසා සුගතිගාමි වෙනවා කියලා. දැන් බුදුදහමේ අන්තගාමී නෙවී න්‍යාම ධර්ම වලට අනුව කර්මය පැහැදිලි කරලා තියෙනවා. එතකොට හාමුදුරනේ මිනිස්සෙක් වශයෙන් මේ ලෝකෙ උප්පත්ති ලැබෙනවා. ඒ ලැබපු සත්‍යය තමන් ජීවත් වෙනකොට සම්කි කරදරයක් විපතක් වෙනකොට අපිට කර්මීය බලපෑවයි කියලා කියනවා. ඔව්. යාළුවෝ පැවැත්වීම ජීවිතයයි මේ උපස්තම්භ කර්මය තුලින් සැප විපාක ගෙනත් දෙන්නේ. ඔව් දැන් උපස්තම්භක කර්මය කියන්නේ දැන් අපි මෙහෙම ජීවත් වුණාට දැන් අපි
අපි මේ කතා කරන්නේ සමහර විට මේ ලෝකේ අනේ දුකයි කියලා දෙයක් එහෙම නෑ. එහෙම නොවිඳපු කෙනෙක් ඉන්නත් පුළුවන්. එයා හිතයි අනේ මේ මොකක්ද මේ කතා කරන්නේ කියලා. එතකොට මේ ලෝකේ ජීවත් වෙන මේ රටාව තුළ අපිට මේ වින්දනය කරමින් මේ විඳිමින් අපි යනවා. මෙහෙම විඳිනකොට අපිට සැප ලෙස දැනෙනවා. අපි මේ සැප විඳිනවා. ඒකට මේ සැප විඳින්නේ මේ උපස්තම්භක විඳින්නේ අපි. අපි සැපය කියලා උපකල්පනය කරගෙන මේකට මම හිතන්නේ හොඳම වචනේ උපකල්පනය කරගෙන මේ ඉන්ද්‍රිය පංචකය මේ ලෝකේ හැම කෙනෙක්ගේම එකම අරමුණ මේ සැප විඳින එක කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවානේ. මේ ඇස කන නාසය දිව ශරීරය මනස මේ සෙට් එක අපිට පිනවන්න පුළුවන් නම් මේකට උපරිම සැප දෙන්න පුළුවන් නම් ඒක තමයි මිනිස්සු ප්‍රාර්ථනා කරන්නේ. මේ හැම දෙයක්ම එළි වෙනකන් එළි වුණාම රෑ වෙනකන් කරන්නේ මේ හැම කැපකිරීමක්ම කරන්නේ මේකට සැප දෙන්න. මේක නඩත්තු කරගන්න ඔබතුමිය. සමහරක් විට දරුවෝ ඇති, සමහරක් විට දරුවෝ හදනවා ඇති. සමහර විට මේ කරන්නේ මොකක්ද දුක් විඳ දරුවන්ගේ මේ ඉන්ද්‍රිය පංචකයට සැප දෙනවා, උපස්තම්භනය කරනවා. සැප දෙන්න මේ කටයුතු කරනවා. එතකොට අනේ මේ කොච්චර කරත් සදාතනික කියලා දෙයක් තියෙනවා මේ ලෝකේ. මේ ලෝකේ මේවා හැම කොච්චර සැප දෙන්න උත්සාහ කළත් අපිට මේ උපපීඩක කර්මය කියන එක එරෙහි වෙනවා. එතකොට උපපීඩක කර්මය එරෙහි වෙලා අපිට දුක් එන්නේ, අපිට කරදර එන්නේ, බාධක එන්නේ, අපි බොහොම අපහසුතාවයටපත් වෙන්නේ. මේ උපපීඩක කර්මය නිසා සමහර විට සැපසේ ඔබ කවුරුම හෝ කෙනෙක් රැකියාවක් කරගෙන යන අතරතුර අපිට රැකියාව හිමි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යහපත්ව ජීවත් වෙනකොට නිරෝගී සම්පන්නව ඉන්නකොට මොකක් හෝ ලෙඩක් දුකක් එන්න පුළුවන්. කරදර බාධක එන්න පුළුවන්. හැබැයි අපි මේ කරදර බාධක උපපීඩක කර්මයේදී කතා කළාට සාමාන්‍ය ජීවිතේ අපි උපකල්පනය කරගෙන ඉන්නා මේ සියලු දේ සැප ලෙස ඒවා උපස්තම්භක කර්ම ලෙසයි දහමේ පැහැදිලි කරන්නේ. අනිත් කාරණේ ඔබතුමී ඉතාමත්ම වැදගත් කාරණයක් මතු කළා. ඇත්තටම මම හිතන්නේ ඔබට අපිලි වෙල උනාද කියලා මට එහෙම සැකයකුත් තියෙනවා. මම මේ කාලය සීමිත නිසා මම සඳහන් කරන්න ගියේ නෑ නියාම ධර්ම. අනිත් එක තමයි මේ නියාම ධර්ම කියන එකට වඩා බුදුහාමුදුරුවෝ අපූර්වට කියනවනේ. එදා කිව්වේ කයින් කරන වචනයෙන් කරන එදා කර්මය ගැන දැන සිටියා. මොකද දැන සිටිය අතීතේ ශාස්ත්‍රවරු ඒ අයට තිබුණා උපේ නිවාසානුස්සති ඥානය, මෘති ඥානය. ඒ අයට අතීත භවයන් දකින්න පුළුවන්. ඒ නිසා ඒ අය පිළිගත්ත මිනිස්සු මෙරි ඉපදී යනවා මේ ලෝකේ. සත්වයා මෙරි ඉපදී යනවා. චතුප්පපාත ඥානෙන් ඒ අය දැක්කා සංසාරයක් ඉදිරියට තියෙනවා. එතකොට මේ අය හිතුවා මේ කරන කියන දේ අය මනස ගැන තෙකුවේ නැහැ. ඒ නිසානේ ඔය නිගණ්ඨනාථ පුත්තු ශාස්ත්‍රවරයා යනකොට මුකට කටට මුඛ වාඩම් දාගෙන යනවා. දැන හෝ නොදැන කරන සියලු ක්‍රියා කර්ම ලෙස උගත්තා. තව සමහරු ඊශ්වර නිර්මාණවාදී කියලා තිබුණා. තව සමහරු විවිධ වූ දෙසටක් මිත්‍යා දෘෂ්ටිකයන් අතර බොහෝ කර්මවාදීන් එදා සිටි බව පැහැදිලි වෙනවා. බුදුහාමුදුරුවෝ පෙන්වන බ්‍රහ්මජාල සූත්‍රය තුල තියෙනවා. ඒ නිසා ඒ අය අතර බුදුහාමුදුරුවෝ මනස මුල් කරා සචේතනික ක්‍රියා චේතනාහම් වික්කවේ කම්මං වදාමි. සිතලා කරන ක්‍රියාමයි කර්මයක් වෙන්නේ මහණෙනි කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ සුවිශේෂී වෙන්නේ ඒ කාරණය තුල. නියාම ධර්ම මම හිතන්නේ ඒ පැහැදිලි කිරීම අපි අර මුලින් කරගෙන ආපු රටාවටම එකතු වුණේ මේ කර්මය පිළිබඳ විවිධ නයින් තර්ක විතර්කා නිසා සියල්ල කර්මයට බාර දෙන්න උත්සාහ කළ නිසා නියාම ධර්ම කියලා ටිකක් සාකච්ඡා වෙනවා බුදුදහමේ උගන්වනවා. ඉතින් මම හිතන්නේ ඒකත් සඳහන් නොකළොත් අඩුවක් නිසා ඉතාම සරලව අපි කියන නියාම කියලා අපි දන්නවනේ දැන් උත්තු නියාම, බීජ නියාම, ධම්ම නියාම, කම්ම නියාම මේ විදිහට නියාම ධර්ම බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා 7ක්. දැන් මේ නියාම ධර්ම පිළිබඳව උත්තු නියාමය කියලා කියන්නේ භෞතික නියමය. දැන් හැම එකක්ම කර්මයට පටවන්න එපා කියලා කර්මවාදීන් කියවනේ යං කිංචායම් පුරිස පුද්ගලා පටිසංවේදේති සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා සබ්බන්තං සියල්ලම මිනිසුන්ට එන සියල්ලම පෙරකල කර්මය නිසා කියලා.
ඉතින් බුදුහාමුදුරුවෝ එහෙම නොවෙනවා කියලා පැහැදිලි කළා. සියල්ල කර්මයට බාර දෙන්න බෑ. කර්මයට එක කොටසයි බුදුහාමුදුරුවෝ බාර දුන්නේ. කම්ම නියාමයේ කිව්ව එක කොටසයි. ඒ නිසා පුත්තු නියාමයේ තියෙන භෞතික නියමයක්, බීජ නියාමයේ ජීව විද්‍යාත්මක නියමයක් පැහැදිලි කරලා තියෙනවා. චිත්ත නියාමයේ තුලින් ඉතාම පැහැදිලි මනෝ විද්‍යාත්මක ඉගැන්වීමක් බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ධම්ම නියාමයේ මේ ස්වභාව ධර්මයේ නියමයන් පිළිබඳව පෙන්නනවා. මේවා කර්මයට බාර දෙන්න බෑ. කම්ම නියාමය කියලා බුදුහාමුදුරුවෝ තව කොටසක් පෙන්නනවා. ඒ නිසා මේ විදියටයි කර්මය පිළිබඳව මේ විවිධ ගැටලු අවස්ථා මතු වුණාම බෞද්ධ විග්‍රහයන් ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒ නිසා තවත් කාරණයක් ඔය ලෙඩ රෝග වැළඳුනාම සමහරු හිතනවා සියල්ලම මේ කර්මය තුලින් ඇති වෙන ලෙඩ රෝග කියලා. ඒ නිසා මේකත් බුදුහාමුදුරුවෝ මේකත් අර මට මතක විදියට ගිරිමානන්ද සූත්‍රයේ බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා මේ මිනිසාට ලෙඩ රෝග වැළඳීම පිළිබඳව කරුණු 8ක් තියෙනවා. ලෙඩ රෝග වැළඳීම පිළිබඳව වාතයෙන් හැදෙනවලු, පිටෙන් ලෙඩ වෙනවලු මිනිස්සු, සෙනෙන් ලෙඩ වෙනවලු. සන්නිපාතික, උතු පරිණාමජා, විසම පරිහාරජා, ඕපක්කමික ආබාධ. මේ විදියට ආබාධ ගණනාවක් කියනවා. එහෙම කියලා බුදුහාමුදුරුවෝ කියනවා කම්ම විපාකජ ආබාධ. කර්මානුරූපවත් ලෙඩ වෙනවා. ඒ නිසා 8න් එකයි එතන කර්මයට දාලා තියෙන ලෙඩවීම පිළිබඳව. අනිත් ඒවා වාපිත් සෙම් මේ කිපීම් වලින් තුන්දොස් කිපීම් වලින් එහෙම නැත්නම් අනිකුත් උතු පරිණාමජා වලින් විසම පරිහාරජා වලින් ඕපක්කමිකා වලින් මේ විවිධ ආකාරයෙන් ලෙඩ වෙනවා. ඒ අතරතුර 8න් එකක් කර්මයෙන් වීමේ සම්භාවිතාවත් 8න් එකක් තියෙනවා කියලා පැහැදිලි කරනවා. නියාම ධර්ම තුලත් ඒකයි. මම හිතන්නේ දැන් අපි සාකච්ඡා කරගෙන ආවේ මේ කර්මය නිසා ඔව් මේ කර්මපතේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? හොඳයි. දැන් ඇත්තටම සරලව ගත්තාම මේක තමයි කර්මපතය. මේ අපි සාකච්ඡා කළේ කර්මපතය පිළිබඳව. බුදුහාමුදුරුවෝ සරලව ඔය කර්මපතය කියන කාරණේ මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු සමස්තයම මේ කර්මපතය තුල තියෙනවා. මේ කර්මපතේ තමයි ඇත්තටම මේ හැම විවිධ නයින් මං හිතන්නේ පටලවලා හරි මම මේ කියන්න උත්සාහ කළේ මේ සියලු දේ තියෙන්නේ කර්මපතය තුල. මේකට තමයි කර්මපතය කියලා කියන්නේ. විග්‍රහයන් විවිධ තැන්වල විවිධ විදියට දැන් බොහෝ වෙලාවට විවිධ අවස්ථාවල කර්මය පිළිබඳව හැම සූත්‍රයක්ම සරලව ගත්තාම බුදුහාමුදුරෝ දේශනා කරපු 18000කට ආසන්න මේ සියලු ධර්ම ස්කන්ධ තුල උත්සාහ කළා තියෙන්නේ කර්මපතය පුජ්‍යලයා තුල ඇතිවන සසර කරගෙන යන මේ කර්මපතය නතර කිරීමට. එනිසා සමස්ත ඉගැන්වීම තුලම තියෙන්නේ පැහැදිලි කිරීම තුලම කර්මය ගැන මේ කර්මපතේ විග්‍රහ කිරීමක්. ආම්බුනේ මට ඒක පැහැදිලි නෑ. දැන් අපි මොකක් හරි ප්‍රාණඝාතයක් කරනවායි කියමුකෝ. ඔව්. අනඝාතය කරන්න සම්පූර්ණ වෙන්න නම් ආම්බුනේ කාරණා 5ක් අඩංගු වෙනවනේ. ඔව්. එතකොට මේ කාරණා 5ම සම්පූර්ණ වුණොත් තමයි ඒක කර්මයක් බවට පත් වෙන්නේ. ඒ කියන්නේ කර්මපතයක් කර්මපතයක් කෙනෙක් උපදින්න හාමුදුරනේ කර්මපතේද ඉවහල් වෙන්නේ. උපදින්න ඉවහල් වෙන්නේ කර්මපතය කියලා දැන් මම හිතන්නේ කොහොම ගනිපු අදහසක්ද කියලා මට තේරුම් ගන්න අමාරුයි. හැබැයි අපි දන්නවා අපි කරන දැන් අපි යමක් කළොත් නරක සිතින් හරි හොඳ සිතින් හරි ඒ සියලු දේවල් දැන් ප්‍රාණඝාතයක් කියලා අපි කියමු ප්‍රාණඝාතයක් හරි සරලව හිතන්න දැන් අපි හිතුවොත් සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ බායන්ති මච්චුනෝ දැන් අත්තානං උපමං කත්තම් මටත් මම ඒකට අකමැති මම දඬුවමට බයයි මම දඬුවම් විඳින්න කැමති සබ්බේ සංජීවිතම් පියං හැමෝම ජීවිතයට ප්‍රියයි ඒ නිසා හැමෝම ජීවිතයට ප්‍රිය නම් ඒ ප්‍රිය ජීවිතයක් නැති කිරීම
අයහපතක් මේක අකුසලයක්. අපි සරලව හිතමු මේක අකුසලයක්. එතකොට ඒක ප්‍රාණඝාතයක්. එතකොට ප්‍රාණියෙක් වෙන්න ඕන කියලා අපි ওই විවිධ දාලා ගොඩාක් විස්තර කරනවා. උපක්‍රම යොදන්න ඕන, ඝාතනයක් කරන්න ඕන, ඒ සතා මැරෙන්න ඕන. මේ සියලු නයින් අපි කියන්නේ අපි සරලව සමස්තයක් විදිහට ගත්තම අපි චේතනාත්මකව මනස මුල් කරගෙන යම් ක්‍රියාවක් කරනවා නම් ඒ ක්‍රියාවේ ප්‍රතිඵලය එහෙම සරලව හිතන්න හැමදෙනාම ජීවිතයට පියයි සබ්බේතං ජීවිතං පියං. ඒ නිසා කවුරු හරි කෙනෙක් මරනවා නම් ඒක ප්‍රාණඝාතයේ ඒක විශාල අකුසලයක්. එතකොට කෙනෙක් අකමැති දේ අපි කරනවා නම් කෙනෙක්ට පීඩා සහගත දේ අපි කරනවා නම් අත්තානං උපමං කତ୍වා නානෙයන ගාතේ තමන්ට උපමා කරගෙන සතුන් මරන්න එපා. තමන්ට උපමා කරගෙන පීඩා කරන්න එපා. තමන්ට උපමා කරගෙන අයහපත් දේවල් කරන්න එපා. මොකද තමන් අකමැති සියලු දේ අනිකත් අකමැති. එතකොට කර්මයක් වෙනවා ඒක. අපි සිතා මතා කරන හැම දෙයක්ම කර්ම. ඒක තමයි කර්මපතය. ඊට වඩා වෙනස් දෙයක් නෑ. ඒ නිසා සරලව ඔබ හිතන්න මහා ලොකු දේවල් ඔබ සිටිය යුතු නෑ. පසන්නේන මනසාවා වාසතිවා මට මනස ප්‍රසන්න කරගෙන කතා කරන්න පුළුවන් නම් පසන්නේන මනසාවා කරෝතිවා මගේ මනස ප්‍රසන්න කරගෙන මට ක්‍රියා කරන්න පුළුවන් නම් අන්න හොඳ කර්ම මුකුත් කරන්න ඕනේ වෙන මුකුත් ඕනේ සරලයි. දහම සරලයි. හැබැයි පදුට්ටේන මනසාවා ඔබ මනස අප්‍රසන්න කරගෙන භාසතිවා කතා කළොත් කරෝතිවා ක්‍රියා කළොත් ඒවා ඔබටත් අයහපතක්. සිස්සාටත් අයහපතක්. ඒ නිසා අම්ලට්ටික රාහුලෝවාද සූත්‍රය අපිට ඉතාමත්ම හොඳ පාඩමක්. ඒ සූත්‍රය තුල පැහැදිලි කරනවා මට අයහපත පිණිස වෙනවා නම් අනිකට අයහපත පිණිස වෙනවා නම් ඒව කරන්න එපා. මට යහපත පිණිස වෙනවා නම් අනිකට යහපත පිණිස වෙනවා නම් ඒ දේ කරන්න. මේක තමයි කර්මපතය. ඒ නිසා මහා ලොකු දේවල් දහම තුල මහා ලොකුවට අපි පටලවා ගත්තාම ප්‍රායෝගික ජීවිතය තුල දහම ප්‍රායෝගික නොකර ගත්තාම සමහරක් විට ධර්මය දැන දැනත් අපි අභිධර්මානුකූලව ගැඹුරු ධර්මානුකූලව සිතමින් අයහපත් දේවල් වලට නැඹුරු වීමේ ප්‍රවණතාවය බොහෝ වෙලාවට වැඩි වෙන්න තියෙනවා. ඒ නිසා සරලව අපි සිතමු. අපි මේ ලෝකයේත් එක්ක ගනුදෙනු කරන්නේ මේ ඉන්ද්‍රිය පංචකයෙන්. අපි මේ ලෝකයෙන් යමක් ගන්නෙ ලෝකයට යමක් දෙන්නේ මගේ ශරීරයෙන්, මගේ කයින්, මගේ වචනයෙන්. ඒ නිසා මේක සතියෙන් යුක්තව මෙහෙවන්න පුළුවන් නම්, ඉන්ද්‍රිය පංචකය සතියෙන් යුක්තව මෙහෙවන්න පුළුවන් නම් කර්මපතේ ගොඩ ගැහෙනවා කුසල කර්ම විදියට. කර්මපතය සකස් වෙනවා සුගතිගාමී පැත්තට. මනස අප්‍රසන්න කරගෙන මේ ලෝකය සමග ගනුදෙනු කරන්න ගත්තොත්, මනස අප්‍රසන්න කරගෙන කය මෙහෙවුවොත් මේ ලෝකය තුල, වචන මෙහෙවන්න ගත්තොත් මේ ලෝකය තුල අන්න කර්මපතය සකස් වෙනවා අකුසල අයහපත් පැත්තට. ඒ නිසා මේ අපි චේතනාව මුල් කරගෙන සචේතනිකව කරන සෑම දෙයක්ම අපි කරන දේවල් ඒවා අපිට බලපාන දේවල්. ස්වාමීන් වහන්සේ දැන් අර වහන්සේ දේශනා කරානේ කර්මය කොටස් 12කට බෙදෙනවයි කියලා. ඔව්. අභිධර්මවාදී අභිධර්මාර්ථ සංග්‍රහයේ. ඔව්. වෙන්නේ බෙදීමක් හාමුදුරනේ මුල් බුදු සමයේ අන්තර්ගත වෙලා තියෙනවද? පැහැදිලිවම තියෙනවා. පැහැදිලිවම මුල් බුදු සමය තුල විවිධ සූත්‍ර දේශනාවල දැන් මම මේ සඳහන් කළ අභිධර්මාර්ථ සංග්‍රහය පිළිබඳව පසු ඔය සරලව කියනවා නම් අට කතා පිළිබඳව අට කතා බොහෝ දෙනෙක් මම මුලිනුත් සඳහන් කළා ඒ කාරණේ ප්‍රතික්ෂේප කරනවා. අට කතා කියවපු නැති, අට කතා පරිශීලනය නොකරන, ත්‍රිපිටකය අධ්‍යයනය කිරීමට අට කතා යොදා නොගන්නා බොහෝ දෙනෙක් අට කතා ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා ඒ තුල තියෙන්නේ කොහෙන්වත් ආපුව නෙමෙයි. අපිට සරල කරන්න, අපේ අවබෝධය වැඩි කරන්න බොහෝ දේවල් අපිට සරලව පැහැදිලි කරනවා. හැබැයි ත්‍රිපිටකය තුල මේ හැම දෙයක්ම
උගන්වලා තියෙනවා. විවිධ සූත්‍රවල පැහැදිලි කරනවා. ඒ නිසා මේ හැම තැනකම දීඝනිකාය වෙන්න පුළුවන්, අංගුත්තර නිකාය වෙන්න පුළුවන්, සංයුත්ත නිකාය වෙන්න පුළුවන්. මේ බොහෝ තැන්වල තියෙන කරුණු තමයි එකතු කරලා අපිට ඔය පැහැදිලි කිරීම කරන්නේ. එහෙම නුනනම් ඔබයි අපයි අපි හැමෝමයි කර්මය මැත්තේ අද මීටත් වඩා අසරණ වෙලා. ඒ නිසා මම හැම මොහොතකම පුණ්‍යානුමෝදනා කරනවා ඔය අට කතා තුල කෙතරම් කවුරු ඒවාට නිග්‍රහ කළත් ඒ තුල මිනිසුන්ට මහා පුදුමතරම් යහපතක් ඇති කරලා තියෙනවා. ඒ තුල මහා පුදුමතරම් අපූර්වට ධර්මය පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා මේ කර්මය ගැන ගොඩක් කරුණු වහන්සේ දේශනා කර වදාලා අපිට ලොකු අවබෝධයක් ලැබුණා. වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම පිංගතිනි. ඒ නිසා අවසාන වශයෙන් මේ වෙලාවේදී බොහෝ කරුණු කාරණා මම හිතන්නේ විශාල මාතෘකාවක් නිසා අපිට ගලපා ගන්නට අපිට මේ කරුණු කාරණා සියල්ල කැටි කොට දැක්වීමට අපහසු වුණාට මම හිතන්නේ අපි අවබෝධ කරගත යුතු කාරණිය තමයි අපි මේ මොන දේවල් කරත් මේ මොනවා වුණත් මේ කරන හැම දෙයක්ම අවසානයේ අපි මැරෙනවා. අපි හැමදෙනාම සිටිය යුත්තේ අපි හැමෝම කවදක හරි මැරෙනවා. මැරුණට අපි උපදිනවා. ඒ වගේම තමයි අමතක නොකළ යුතු කාරණය උපදින අපිට කර්මය බලපානවා. ගත වෙන හැම තත්පරයකම මෙය සිතමින් දිවි ගෙවන්නට පුළුවන් නම් එයා තමයි සැබෑ බෞද්ධයා. එයා තමයි අවබෝධයෙන් දිවි ගෙවන්න. අපි මැරෙනවා. නොමැරෙන මිනිසුන් ලෙස දිවි ගෙවන්නට මොනතරම් දේ කළත් අපි කවදාක හරි මැරෙනවා. මැරුණට අපි උපදිනවා. ඒ උපදින අපිට මොන භවයකදී වුවත් කර්මයට මුහුණ දෙන්නට සිදු වෙනවා කියන කාරණය හදවතේ ඇති කරගත්තොත් අපේ ජීවිතය ලස්සන වෙනවා මෙලොව. අපේ පරලොව ජීවිතය ලස්සන වෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ මෙන්න මේක අවබෝධයෙන් යුක්තව මේක තේරුම් අරගෙන කටයුතු කරන්න කියලායි. කම්මං විපාකෝ වික්කවි. මේ කර්මය පිළිබඳව කර්මයේ විපාක පිළිබඳව බුදුහාමුදුරුවෝ දේශනා කළේ ඒ විදිහට. ඒ නිසා හැම කෙනෙක්ම අද දවසේදී ජීවිතය පිළිබඳව අවබෝධයෙන් යුක්තව පොඩි කාලයකදී හරි කරන වැඩ කටයුතු වලදී ජීවිතය ගෙවන විට කටයුතු කරන්නට හැකිනම් කම්මං විපාකෝ වත්තන්ති විපාකෝ කම්ම සම්භවෝ තස්මා පුනබ්බවෝ හෝති එවං ලෝකෝ පවත්තති කියලා හැම මොහොතකම හිතන්න පුළුවන් නම් මේ කර්ම කරන කර්ම වලට විපාක තියෙනවා. මේ විපාක නිසා මේ කර්ම විපාක නිසා අපි සසර ඇදගෙන යනවා. තස්මා පුනබ්බවෝ හෝති ඒ නිසා අපිට ඉපදෙන්න වෙනවා. ඒවන් ලෝකෝ පවත්තති කියන කාරණේ අපිට අවබෝධ කරගන්න පුළුවන් නම් ඒ නිසායි ලෝකය පවතින්නේ කියලා අපි අයහපතින් වෙන් වෙනවා. යහපතට නැඹුරු වෙනවා. අකුසලයන්ගෙන් හැකිතාක් ඈත් වෙලා කුසල ක්‍රියාවන් කරන්නට පෙළඹෙනවා. මම හිතන්නේ ඒක තමයි නිවැරදි මඟ. ඒක තමයි අපි ගමන් කළ යුතු වඩාත් සුවදායක අර්ථවත් මඟ. අවසාන වශයෙන් මම හිතන්නේ අපි හැමෝම තේරුම් ගත යුතුයි මේ ජීවිතය මහ පුදුම අපූර්ව ජීවිතයක් අපි ලබලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේක නයිදං අත්ත කතම් බිම්බං නයිදම් පල් කතං අගං. මේක අපි හිතලා හදාගත්ත දෙයක් නෙමෙයි. මේ ජීවිතය අපිට කවුරුවත් හදලා දුන්න දෙයක්වත් නෙමෙයි. හේතුන් පටිච්ච සම්භූතා. මේ ජීවිතේ හැදුනේ හේතුඵල ධර්මානුකූලව. මේක හරිම සාපේක්ෂයි. සසර අපි කළ කිව් හොඳ නරක කර්මයන්ගේ ප්‍රතිඵලයි අපි භුක්ති විඳින්නේ. එනිසා අපි කර්මයේ වහලුන් වීමට නෙමෙයි.
අපි සිටිය යුත්තේ අත්තනාව කතම් පාපං අත්තනා සංකිලිස්සති අත්තනා අකතම් පාපං අත්තනාව විසුද්ධි සුද්ධින් අසුද්ධින් පච්චත්තං නාඤ්ඤමඤ්ඤෝ විසෝදේ කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ. මේ හොඳ නරක මේ පින්පව් කුසල් අකුසල් අපි මේ භුක්ති විඳින යහපත් අයහපත් දේවල් කවුරුවත් හදලා දුන්න දේවල් නෙවෙයි. ඒ නිසා මේ හොඳ නරක හැම දෙයක්ම මෙහෙවන බලවේගයකුත් නැහැ. ඒ නිසා අපි අපේම ශක්තිය තුලින් අපිම කර කිව් දේවල ප්‍රතිඵලයි අපි භුක්ති විඳින්නේ කියන කාරණය අපේ හදවතේ ඇති කරගෙන අයහපතින් වෙන් වෙලා යහපතට නැඹුරු වෙන්න වඩාත් නරකින් නැත්ව හොඳ දෙයට වඩාත් නැඹුරු වෙන්න යහපත් ජීවිත ගත කරන්නට අපිට ශක්තිය ධෛර්යය තියෙනවා අවබෝධයෙන් යුක්තව කර්මය ගැන සිතුවාම. ඒ නිසා අවසාන වශයෙන් සඳහන් කරන්න ඕන අපි මේ ඔක්කොම මේ කළ දේවලු කර්ම මේවා කුසල් මේවා යහපත් අපි යහපතට කෙනෙක් නැඹුරු කරන්න පුළුවන් නම් අයහපතෙන් ඈත් කරන්න අපිට පුළුවන් නම් ඒක තමයි මේ ලෝකේ අපි කරගන්න හොඳම දේ. අවසාන වශයෙන් මේ කාරණය පැහැදිලි කරනවා. මම අවබෝධයෙන් මේ කාරණය හිතන්නේ එක්කෙනෙක් දෙන්නෙක් තුන් දෙනෙක් කිහිප දෙනෙක් මේ මොහොතේ සවන් දුන්නා නම් මම හිතන්නේ ඔබ හැම දිනාම බුද්ධිමත් ඇත්තෝ අවබෝධයක් තියෙන ඇත්තෝ මේ වැඩසටහනට සම්බන්ධ වුණේ. ඔබට ලොකු අවස්ථාවක් තිබෙනවා, ලොකු හැකියාවක් තිබෙනවා. ඔබ භාග්‍යවන්තයෝ. මේ ලෝකේ දුර්ලභ ෂණ සම්පත්තිය ලැබපු මනුෂ්‍යත්වයේ ලැබපු ඔබට ඊටත් වඩා දුර්ලභ අවස්ථාවන් ගොඩක් ලැබිලා තියෙනවා. ඒ නිසා හදවතේ ඇති කරගන්න, ධර්මයේ ඉගෙන ගන්න, ධර්මයේ පරිශීලනය කරන්න, ධර්මානුකූලව ජීවත් වෙන්න. මම මියදෙන්නට මත්තෙන් මගේ ජීවිතය තුළ අබෞද්ධයෙක් බෞද්ධයෙක් කරනවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන කටයුතු කරන්න හැකිනම් ජීවිත කාලය පුරාවටම මිත්‍යා දෘෂ්ටිකත්වයෙන් අත්මුදවලා කෙනෙක් සම්‍යක් දෘෂ්ටික කරන්නට ඔබට හැකියාව තිබෙනවා නම් ඔබට අවස්ථාව අවකාශය තිබෙනවා. ජීවිත කාලය තුල ඔබ කරගන්න මහා පුදුම තරම් වටින පින්කමක්. ඒ නිසා ඔබ දහම දන්නවා. ඔබට අවස්ථාව තිබෙනවා. ඔබේ හැසිරීම, ඔබේ ක්‍රියාකාරීත්වය යහපත් කර්ම ඔස්සේ ගොඩ නැගුණොත් ඔබට අවකාශය බොහොම පහසුවෙන් කළ හැකියි. ඒ නිසා අදිෂ්ඨානයක් ඇති කරගන්න මගේ ධර්මානුශාසනාව තුළ අවසාන වශයෙන් ඔබට පැහැදිලි කරන ඔබෙන් ඉල්ලන එකම අදිෂ්ඨානය ඔබ අදිෂ්ඨානයක් ඇති කරගන්න ජීවිතය පුරාවට මගේ මරණයට මත්තෙන් මම කවුරුම හෝ මිත්‍යා දෘෂ්ටික කෙනෙක් සම්‍යක් දෘෂ්ටික කරනවා. මට ලැබුණු ෂණ සම්පත්තිය උපයෝගී කරගෙන මේ නිර්මල ධහම උපයෝගී කරගෙන මගේ ක්‍රියාකාරීත්වයෙන් මගේ හැසිරීමෙන් මගේ අවබෝධයෙන් යමෙක් මම කවදක හරි එකම පුජ්‍යලයක් හෝ මිත්‍යා දෘෂ්ටිකත්වයෙන් මුදවලා බුදුහාමුදුරුවෝ දේශනා කළ මේ නිවැරදි ධර්මය අවබෝධ කරනවා කියන අදිෂ්ඨානය ඔබේ හදවතේ ඇති කරගන්න. එහෙම ඇති කරගෙන දහම් මගේ ගමන් කරන්නට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් ශ්‍රවණය කළ ඔබ හැම දිනාටම මෙලොව යහපත අභිවෘද්ධිය සැලසේවා. අයහපතෙන් වැළකේවා. යහපත් දේ කරන්නට යහපත් මානසිකත්වයක් ඇති කරගන්නට සතියෙන් යුක්තව හැම ක්‍රියාවකම යෙදෙන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. මෙලොව පරලොව අවසන අපි හැමෝම ප්‍රාර්ථනා කරන සියලු කර්මශ්‍රය කොට ලබන සාන්ත සුන්දර නිර්වාණ ශාන්තිය හැම දිනාටම පසක් කරගන්නට මේ අවස්ථාවේදී ධර්ම ශ්‍රවණානිසංස කුසල ශක්තියින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.